හරි ආයුබෝවන් ළමයි. ඉතින් අද මේ වීඩියෝ එක ගේන්නෙත් අපේ පේපර් ඩිස්කස් එකක් එක්ක අපි දැන් කලින් වීඩියෝ එකේදී කතා කරා 12 ශ්‍රේණිය පළවෙනි වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක්. හරිද? ඒකේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරේ. ඒකේ දෙවෙනි කොටස සාකච්ඡා කිරීම තමයි අපි කරන්නේ. ඒතකොට අපේ පේපරේ නම ගත්තොත් එහෙම 2025 ජනවාරි පළමු වාර පරීක්ෂණය ආනන්ද විද්‍යාලයේ කොළඹ 10 කියන පේපරේ තමයි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට මේකේ පළවෙනි කොටස අපි වැඩි හරි දෙවෙනි කොටස තියෙන්නේ. දෙවෙනි කොටසේ ප්‍රශ්න තුනක් තියෙනවා. අපිට කියනවා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපීම අනිවාර්ය වෙයි. හැබැයි ඔයාලගේ A level exam එකේදී ඇත්තටම දෙවෙනි කොටසක ප්‍රශ්න තුනක් නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකෙන් ප්‍රශ්න 5කට තමයි ඔයාලා උත්තර සැපීම කරන්න ඕනේ. හැබැයි මේකේ එහෙම හදලා නැහැ. මොකද මේක පළවෙනි වාරයක් 12 ශ්‍රේණියේ පළවෙනි වාරයක්. මොකද අර පාඩම් ප්‍රමාණය සීමිතයි. හරි. සම්පූර්ණ ප්‍රශ්න දෙන්න තරම් පාඩම් ප්‍රමාණය සීමිත හින්දා වෙන්න ඕන. මේවා මේ පාසල් වලින් හදලා තියෙන papers. එතකොට මේ පාසල් වල ආවරණය කරලා තියෙන ප්‍රමාණය දක්වා විතරයි ඒ පාසලෙන් පේපරේ නිකුත් කරන්නේ. හරි. එතකොට මේකේ තියෙන ප්‍රශ්න තුනයි අපි බලමු. පළවෙනි ප්‍රශ්නය සීමා සහිත අපූර්වා පොදු සමාගමේ 2024 3:31 අවසන් මාසය සඳහා පහත තොරතුරු ලබා දී ඇත. අවශ්‍ය වන්නේ මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, මුදල් පාලන ගිණුමා. අපෙන් අහන්නේ සටහන් පොත් දෙකකුයි එක්තරා ගිණුමකුයි. මොකක්ද? මුදල් ගිණුමයි. එහෙනම් අපි මුලින්ම ඔය අවශ්‍ය වෙන දේවල් ටික අපි රූල් කරගනිමු. දැන් ඔයාලගේ එකෙත් රූල් කරගන්න, මාත් රූල් කරගන්න. හරි මම හරියට ලියන්නම් නේ. තුන් නැත්තම් පේන්නේ නැහැ නේ. හරි. කරගෙන යන්න. මම මේ පැත්තෙන් ගහ ගන්නම් මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය. මුලින්ම නම මොකක්ද? දිනය. ඊට පස්සේ ලදුපත් අංකය. ඊට පස්සේ විස්තරය. ඊට පස්සේ දුන් වට්ටම් වටිනාකම. ඊට පස්සේ අපි විශ්ලේෂණය කරනවා මේක. මම විශ්ලේෂණ තීරු 5ක් ගහ ගන්නවා. ඒවා නම් කරගත්තොත් අත්පිට විකුණුම් මේක වටිනාකම් තීරුව. මේක විශ්ලේෂණ තීරු. අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් ආදායම් වැට් වෙනත් ආදායම් මම හිතන්නේ මේක නම් වැට් නෑ. වැට් නෑ වැට් නැති හින්දා වැට් තීරුවක් අවශ්‍ය වෙන්නේ නෑ. වැට් තීරුවක් අවශ්‍ය වෙන්නේ නෑ වැට් නෑනේ. එහෙනම් ඔන්න මගේ මුදල් ලැබීම් ජර්නලය. හරි දැන් මම මෙතන යටින්ම ගහ ගන්නවා මුදල් ගෙවීම් ජර්නලයත්. මුදල් ගෙවීම් ජර්නලය. හරි නම් කරගත්තොත් එහෙම දිනය වවුචර් අංකය විස්තරය ලද වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු ඊට
පස්සේ අත්පිට ගැනුම්, ණය හිමි ගෙවීම්, වියදම් වෙනත්. ඔන්න මං මුදල් ගෙවීම් channel එකක් ගහගත්තා. හරි. ඔන්න ඔය අකාට මං ගහගෙන තියෙන්නේ. ඕකේ. එතකොට අපි දැන් වැඩේට යන්. අපි මුදල් පාලන ගිණුම දැම්ම ගහගන්නේ නැහැ. මොකද අපි සටහන් පොත් හැදුවට පස්සේ තමයි ලිටරේට් පිටපත් කිරීමක් කරන්නේ. ඒක තමයි අපේ ගිණුම් කරන ක්‍රියාවලිය. ඒකින්ද අපි මුලින්ම සටහන් පොත් දෙක හදලා ඕන. ඒ ගිණුමක් ගහගන්න එක ප්‍රශ්නයක් නෑ. කිසි අවුලක් නෑ. ඉතින් අපි ඕන ගහගමු මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. හරි. අපි දාගෙන යන් එහෙනම් බඩු ටික. පළවෙනි එක 2024 3.1 ලදුපත් අංක 0.1 අත්පිට විකුණුම් ලක්ෂ 3යි. එහෙනම් අත්පිට විකුණුම් මුදල් ලැබීමක්. එහෙනම් අපි මුදල් ලැබීම් channel එකට දැන් මම රුපියල් 1000 වලින් මේ ගණන් හදන්නේ. රුපියල් 1000 වලින්. හරි. එහෙනම් දිනේ දානවා 3.1 ලදුපත් අංකයක් තියෙනවා 0.1 විස්තරය අපි ගමු අත්පිට විකුණුම් කියලා. නම් නෑ වටිනාකම ලක්ෂ 3යි. විශ්ලේෂණය කරනවා අත්පිට විකුණුම් කියන විශ්ලේෂණයේ. ඊළඟට 2024 3.3 වවුචර් වවුචර් අංකනේ 0.1 විදුලි බිල ගෙවීම 12000යි. එහෙනම් ඒක මුදල් ගෙවීමක්. මුදල් ගෙවීම් channel එකට යන්න ඕනේ. දිනේ 3.3 වවුචර් අංකයක් තියෙනවා 0.1 විස්තරය විදුලි බිල් ගෙවීම එහෙම කියලා දැම්මනම් හරි. වටිනාකම ගන්න පුළුවන් අපිට 12000යි. විශ්ලේෂණය කරන්න අපි ඒක වියදම් කියන විශ්ලේෂණය. වියදම් කියන විශ්ලේෂණය. හරි. ඊළඟට 3.5 ලා ආ 0.2 බැංකු ණයක් ගත්තා ලක්ෂ 2යි. බැංකු ණයක් ගත්තා කියලා කියන්නේ මුදල් ලැබීමක්. මුදල් ලැබීමක්. එහෙනම් මුදල් ලැබීම් channel එකට යන්න ඕන 3.5 0.2 බැංකු ණය වටිනාකම ලක්ෂ 2යි. විශ්ලේෂණය කරන්නේ මොකේද අපි ඕක? විශ්ලේෂණය කරන්නේ මේ වැට් තීරු ඒ සීන් එක ඕනේ. විශ්ලේෂණය කරන්නේ මොකේද? විශ්ලේෂණය කරන්නේ වෙනත් කියන එකේ තමයි විශ්ලේෂණය කරන්න ඕනේ ලක්ෂ 2යි. හරිද? ඊළඟට 3.7 ලදුපත් අංක 0.3 කුලී ආදායම් ලැබීම. කුලී ආදායම් ලැබෙනවා කියලා කියන්නේ මුදල් ලැබීමක්. එනම් මුදල් ලැබීම් channel එකට යන්න ඕන. 3.7 ලදුපත් අංකයේ 0.3 කුලී ආදායම් 38000යි. අපි ඔක විශ්ලේෂණය කරන්නේ මොකේද? ආදායම් කියන විශ්ලේෂණේ. ඊළඟට 3.10 වවුචර් අංක 0.2 අත්පිට ගැනුම්. අත්පිට ගැනුම් කියන්නේ මුදල් ගෙවීමක්. එහෙනම් අපි මුදල් ගෙවීම් channel එකට දානවා 3.10 වවුචර් අංකයේ 0.2 අත්පිට ගැනුම් 50000යි. අපි ඒක විශ්ලේෂණය කරනවා අත්පිට ගැනුම් කියන විශ්ලේෂණ තීරුවේ 3.12 ඉක්මනට යන් අපි ලේසි ප්‍රශ්නයක් මේක 3.12 වවුචර් අංකය 3 ණය හිමියන්ට මුදල් ගෙව්වා 1,20,000යි ලද වට්ටම 30,000යි. එහෙනම් මුදල් ගෙවීමක් තියෙන්නේ. එහෙනම් අපි ඒක දාන්නේ මුදල් ගෙවීම් channel එකට 3.12 වවුචර් අංකය 0.3 ඒක අපිට දාන්න පුළුවන් ණය හිමි ගෙවීම කියලා. ණය හිමි ගෙවීම. ඒතර ඔතන තියෙන අපිට වට්ටමක් කීයක්ද? ලද වට්ටම් වලට දාන්න පුළුවන් 30000ක් කියලා. මුදල් ගෙවලා තියෙනවා අපි කීයක්ද? 1,20,000ක්. ඒතර අපි ණය හිමි විශ්ලේෂණ තීරුවට දාන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඒක.
මේ වටිනාකම් තීරුවට දාන එක තමයි පුතාලා විශ්ලේෂණ තීරුවට අපි විශ්ලේෂණය කිරීමක් කරලා පෙන්නනවා. එහෙනම් අපි මේ ණය හිමියන්ට ගෙවීම 1,20,000යි. කියන්නේ මෙන්න මේ 120 ණය හිමි කියන එකේ තමයි විශ්ලේෂණය කරන්නේ. කිසිම අවස්ථාවක මේකයි කියන්නේ වට්ටමත් එක්ක එකතු කරලා මෙතන 150ක් කියලා එහෙම දාන්න එපා. අපි වටිනාකම් තීරුවට දාන එක තමයි විශ්ලේෂණ තීරුවේදී විශ්ලේෂණය කිරීමක් කරන්න ඕනේ. හරි. ඊළඟට 3.15 ලදුපත් අංක 4 අත්පිට විකුණුම් 1,50,000යි. අත්පිට විකුණුම් 1,50,000යි. අත්පිට විකුණුම් කියලා කියන්නේ මුදල් ලැබීමක්. එහෙනම් අපිට දාන්න පුළුවන් 3.15 කියලා 0.04 අත්පිට විකුණුම් කීයක්ද 1,50,000ක් 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 හරි ඊළඟටත් යන් 3.18 ලදුපත් අංක 5 ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා 2,60,000යි දුන් වට්ටම 40,000යි එහෙනම් ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා එහෙනම් මුදල් ලැබීම් ජර්නලයට යන්න ඕන අපේ 3.18 ලදුපත් අංකයේ 0.05 ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා එහෙනම් අපි ණයගැති ලැබීම් කියලා දැම්මනම් හරි මෙතෙන්ට එතන තියෙනවා දුන් වට්ටම 40,000ක් කියන අපි වට්ටම 40,000ක් කියලා දාගන්නවා ලැබිලා තියෙන්නේ මුදල් 260යි හරිද එහෙනම් අපි ඔක විශ්ලේෂණය කරනවා ණයගැති ලැබීම් කියන එකේ කීයක් කියලාද 260ක් මොකද වටිනාකම් තීරුවේ දාන එක තමයි අපි විශ්ලේෂණය කිරීම කරන්නේ ඊට පස්සේ 3.20 ලදුපත් අංක 6 අමතර ප්‍රාග්ධනය යෙදුවා ලක්ෂයයි එතකොට අමතර ප්‍රාග්ධනය දානවා කියලා කියන්නේ මුදල් ලැබීමක් එහෙනම් අපි ඒක දානවා මොකේටද මුදල් ලැබීම් ජර්නලයට 3.20 ලදුපත් අංක 6 0.6 අමතර ප්‍රාග්ධනය කීය දෙන්නේ ලක්ෂයයි විශ්ලේෂණය කරනවා මොකද අමතර ප්‍රාග්ධනය වගේ දේවල් දානවා නම් ඒක අපි වෙනත් කියන විශ්ලේෂණයට තමයි දාලා පෙන්නන්නේ ඊට පස්සේ 3.22 වවුචර් අංකය 4 වැටුප් ගෙව්වා 60,000යි වැටුප් ගෙව්වා කියලා කියන්නේ වියදම් ගෙවීමක් මුදල් ගෙවීමක් එතකොට ඒක මුදල් ගෙවීම් ජර්නලයට යන්න ඕන 3.22 වවුචර් අංකය 0.04 වැටුප් ගෙව්වා වැටුප් ගෙවීම් කීයක්ද ගෙවන්නේ 60,000ක් අපි ඔක විශ්ලේෂණය කරනවා මොකේද වියදම් කියන විශ්ලේෂණයට අරන් ගිහලා විශ්ලේෂණය කරනවා ඊට පස්සේ 3.23 වවුචර් අංකය 5 ණය හිමියන්ට මුදල් පියවීම ලක්ෂ 4යි ලද වට්ටම 10%යි ණය හිමියන්ට ගෙවීමක් නේ තියෙන්නේ නේ එහෙනම් අපි ඒක දාන්න ඕනේ මුදල් ගෙවීම් ජර්නලයට බලමු 3.23 වවුචර් අංකය 0.05 ඕකේ ණය හිමි ගෙවීමක් තියෙන ණය හිමි ගෙවීමක් ණය හිමියන්ට මුදල් පියවීම ලක්ෂ 4යි ලද වට්ටම 10%යි දැන් කලින් එකේ දැක්කනේ කලින් තිබ්බේ වගේ වට්ටම අපිට ගණනය කරලා දීලා තිබ්බේ හරි හැබැයි මේක අපි වට්ටම ගණනය කරගන්න ඕන එතකොට අපි ලක්ෂ 4ක් තමයි ණය හිමියන්ට ගෙවන්නේ ඒ ගෙවනකොට තමයි 10%ක වට්ටමක් දෙන්නේ එහෙනම් ලක්ෂ 4ට 10%ක් කියලා කියන්නේ 40යි ඒ කියන්නේ ඇත්තටම අපිට මෙතන වට්ටම කියලා කීයක් හම්බ වෙනවද 40ක වට්ටමක් එහෙනම් අපි ලද වට්ටම කියලා 40ක් දාගමු හරි එහෙනම් ඇත්තටම අපි මුදල් ගෙවන්න ඕනේ කීයක්ද ණය හිමියට ලක්ෂ 4ම දැන් ගෙවන්න ඕනේ නෑනේ ලක්ෂ 4 ගෙවද්දී 40000ක වට්ටමක් හම්බ වෙනවා කියන්නේ අපිට ගෙවන්න වෙන්නේ ඇත්තටම කීයද 3,60,000ක් විතරයි එහෙනම් අපි මුදල් ගෙවීම වශයෙන් දාන්න ඕනේ කීයද වටිනාකම් වශයෙන් දාන්න ඕනේ 3,60,000 එහෙනම් ඕක තමයි අපි විශ්ලේෂණය කරන ණය හිමි කියන විශ්ලේෂණයකේ 360ක් කියයි. ඊට පස්සේ 3.25 ලදුපත් අංක 7 කොමිස් ආදායම් ලැබුණා. එහෙනම් මුදල් ලැබීමක්. එහෙනම් අපි දාගමු එක 3.27 ඔව් 3.25 නේ 3.25 වවුචර් අංකය 0.07 කොමිස් ආදායම් ලැබුණා.
කීයද 30000යි 30000යි ආදායමක්. එහෙනම් අපි ආදායම් විශ්ලේෂණයට යනවා 30යි. හරි. ඊට පස්සේ 3.26 ලදුපත් අංක දැන් හරි ලේසි මේක ඔය ලදුපත් අංක කියද්දි අනිවාර්යයෙන්ම ඉතින් මුදල් ලැබීම් එකට යනවා. හරිද? ඔය වවුචර් අංක කියද්දි ඒව යන්න ඕනේ ගෙවීම් ජර්නල් එකට. හරි ලේසි ඉතින් දාගෙන යන්න. හරි. 2024 3.26 ලදුපත් අංක 8 ලකුණු කළ මිල රුපියල් ලක්ෂ 2ක් වූ භාණ්ඩ තොගයක් 10%ක වෙළඳ වට්ටමක් යටතේ අත්පිට විකිණීම. අත්පිට විකිණීමක් තියෙන්නේ නම් මුදල් ලැබීම් එකට යන්න ඕනේ. අපි දාගමු ඒවා ටික 3.26 ලදුපත් අංකය 7 නේ ලදුපත් අංකය 8 ලදුපත් අංකය 8 අත්පිට විකිණීමක් ගැන තියෙන්නේ මෙතන අත්පිට විකිණීම දැන් ඕක එකපාරම දැම්මොත් වැරදි හරිද එකපාරම දැම්මොත් වැරදි හේතුව තමයි මොකක්ද මෙයාලා ලක්ෂ 2ක් ලකුණු කළ මිල භාණ්ඩ තොගයක් විකුණන්නේ 10%ක වෙළඳ වට්ටමක් යටතේ ඒ කියන්නේ පුතාලා ලක්ෂ 2ක බඩු තොගේ අපි ලක්ෂ 2කටම විකුණන්නේ නැහැ. හරිද? 10%ක වෙළඳ වට්ටමකට යටත්ව තමයි විකුණන්නේ. හරිද? ඒ කියන්නේ ලක්ෂ 2කට 10%ක් කියන්නේ කීයද? 20000නේ 20000නේ. මෙන්න මේක තමයි මොන වට්ටමද? වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම. හරි. ඔක තමයි වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම. හරි. එතකොට වෙළඳ වට්ටම් ගිණුම්ගත කිරීමක් කරනවද අපි? ඔයාලා වට්ටම් ගැන ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා දන්නවා වෙළඳ වට්ටම් කියන ඒවා ගිණුම්ගත කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ වට්ටම අපිට මේකට දාන්න අදාළ වෙන්නේ නැහැ. හරි. හැබැයි මේ ලකුණු කළ මේකනේ දැන් ලකුණු කළ මිල. ලකුණු කළ මිල. හරිද? ඒතකොට ලකුණු කළ මිල ලක්ෂ 2යි වෙළඳ වට්ටම 20000 නේද? එහෙනම් ලක්ෂ 2කට නෙමෙයි අපි මේක විකුණන්නේ ලක්ෂ 2කින් 20000ක් අඩු කරලා 1,80,000කට තමයි මේක අපි විකුණන්නේ. එහෙනම් අපි අත්පිට විකුණුම් කියලා ගන්න ඕනේ ලක්ෂ 2ක් නෙමෙයි 1,80,000ක්. හරිද? එහෙනම් මෙතන මම වටිනාකම දානවා 180යි විශ්ලේෂණය කරන අත්පිට විකුණුම් වල 180යි. හැබැයි මතක තියාගන්න කලින් අපි වට්ටම් ගිණුම්ගත කරා මොනවද? අපි සටහන් පුත්වල දැම්ම වට්ටම් මේ තියෙන්නේ දුන් වට්ටම් ලද වට්ටම් කියලා දැම්මා. ඒ මොන වට්ටම්ද? ඒ මුදල් වට්ටම්. මුදල් වට්ටම් අපි දානවා. හැබැයි මේ වගේ වෙළඳ වට්ටම් තිබ්බොත් වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කිරීමක් කරන්නේ නැත. වෙළඳ වට්ටම් කියලා කියන්නේ මොනවටද? ලකුණු කළ මිල මත භාණ්ඩයක සේවාවක ලකුණු කරලා තියෙන මිල මත ලබා දෙන වට්ටම් වලට අපි කියන්නේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම්. හරිද? ඒතකොට මුදල් වට්ටම් කියන්නේ මොකද්ද? මුදල් වට්ටම් කියලා කියන්නේ ණය ගැතියෙක් සල්ලි දෙනකොට හරි ණය හිමියෙක්ට මුදල් ගෙවනකොට හරි හරිද ණය ගැතියෙක්ගෙන් මුදල් ලැබෙනකොට හරි ණය හිමියෙක්ට මුදල් ගෙවනකොට හරි ලබා දෙන වට්ටම් තමයි අපි කියන්නේ මුදල් වට්ටම්. ඒවා ගිණුම්ගත කරනවා. හරි. ඒවා ගිණුම්ගත කරනවා. හරි අපි ඊළඟ එකට ගියොත් එහෙම 3.27 වවුචර් අංකය 6 වරිපනම් බදු ගෙව්වා මුදල් ගෙවීමක් 3.27 0.6 වරිපනම් බදු ගෙවීමක් තියෙන්නේ 20000යි. එතකොට වරිපනම් බදු ගෙවනවා කියන්නේ වියදමක්. එහෙනම් වියදම් කියන විශ්ලේෂණයට ගිහිල්ලා දාමු. ඊළඟට 3.29 වවුචර් අංකය 7 ඒ කියන්නේ ගෙවීමක් ගැන තියෙන්නේ බැංකු ණය වාරිකයක් ගෙව්වා 15000යි මෙහි අඩංගු පොලිය 6000යි. බලමු. එතන පොඩ්ඩක් තියෙනවා හොඳ විදිහකට 3.29 0.7 බැංකු ණය ගෙවීම කීයක්ද ගෙවන්නේ 15000ක් ගෙවන්නේ 15000ක් ගෙවන්නේ 15000ක් ගෙව්වට ඔය 15000 ඇතුලේ තියනවලු මොනවද මෙහි අඩංගු පොලිය 6000යි. ඒ කියන්නේ 15000 ඇතුලේ තියෙනවා 6000ක් මොනවද පොලි කියලා තියෙනවා. එහෙනම් ඇත්තටම ඉතුරු ටික කීයක්ද වෙන්නේ එතකොට 9ක් නේ. ඉතුරු ටික 9නේ.
එහෙනම් මේක තමයි මොකක්ද? වාරික කොටස. වාරික කොටස. වාරික කොටස. නැත්නම් ණය කොටස. හරි. එතකොට 15000ක් ගෙවනවා. එහෙනම් වටිනාකම 15000යි දාගත්තා. 15000න් 6000ක් මොනවද? 15000 ඇතුළේ තියෙන 6000ක් මොනවද? පොලි. පොලි කියන්නේ මොනවද ව්‍යාපාරයකට? වියදම්. එහෙනම් වියදම් කෑල්ලට අපි දානවා කීයක්ද? 6ක්. හරි. ඉතුරු ටික මොනවද? ඉතුරු ටික තමයි ණය කොටස. ණය වාරික කොටස. හරි. ඒ කියන්නේ අපි මේ 15000 ගෙව්වට පස්සේ හරි. දැන් මම මෙහෙම කියන්නම් ඔයාලා දන්නවා මම පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම් මේක තමයි බැංකු ණයක් ගත්තනේ මෙතන. ලක්ෂ 2කයි බැංකු ණයක් ගත්තනේ. හරි. ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තා. හරි. ඕක දැන් අපි වාරික ගෙවලා ඔය බැංකු ණය පියවන්න එපා. දැන් මෙයාලා වාරිකයක් ගෙවනවා කීයකද 15000ක. හැබැයි මේ ණය 15කින් අඩු වෙයිද? අඩු වෙන්නේ නැහැ. මොකද 15 ඇතුලේ 6000ක් මොනවද තියෙන්නේ? පොලීනේ. ඔයාලා දන්නව ඇතිනේ. පොලී ගෙව්වා කියලා කවදාවත් ණය ප්‍රමාණය අඩු වෙනවද? ගෙවන්න තියෙන ණය ප්‍රමාණය අඩු වෙනවද පොලී ගෙව්වා කියලා කවදාවත්? නෑ. ඒ කියන්නේ ඇත්තටම පොලිය අයින් වුණාට පස්සේ 9000නේ ඉතුරු වෙන්නේ. එහෙනම් මෙතන ඇත්තටම අපේ ණය ප්‍රමාණය අඩු වෙන්නේ කීයකින් විතරද? 9000කින් විතරයි. හරිද? 9000කින් විතරයි. කවදාවත් පුතාලා පොලී ගෙව්වා කියලා ණය අපේ ණය ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. වගකීම අඩු වෙන්නේ නැහැ. එතකොට මෙතනදී 15000ක් අපි ගෙවනවා. ඒකෙන් 6000ක් පොලී. ඒක අපේ වියදම. ඉතුරු 9000 තමයි වාරික කොටස. ඒක තමයි අපි විශ්ලේෂණය කරන්න ඕනේ කොහොමද? වෙනත් කියන විශ්ලේෂණයට. හරි. වෙනත් හරිද? එතකොට එතන දෙකක් තියෙනවා. 6යි 9යි 15ක් හැදෙනවා. හරි. අන්තිම එක වවුචර් අංකය 8 අයිතිකරු ගැනිලි කරා 40000ක් 3.31. එහෙනම් අපි එකක් දාගමු. 3.31 0.08 ගැනිලි මේ මොන ගැනිලිද? මුදල් ගැනිලි. හරිද? මුදල් ගැනිලි. ඒකනේ මේ මුදල් ගෙවීම එකට දාන්නේ අපි. මුදල් ගත්ත හින්දානේ. 40000යි අපි ඒක විශ්ලේෂණය කරන අයිතිකරු කරන ගැනිලි වගේ දේවල් විශ්ලේෂණය කරන්නෙත් වෙනත් කියන විශ්ලේෂණේ. හරි. එතකොට ඔන්න අපේ සටහන් පොත් ටික අපි හදාගත්තා. දැන් එහෙනම් අපි ඉක්මනට එකතු කරගමු. ඕකේ. අපි මුදල් ලැබීමෙන් ගමු. දුන් වට්ටම් එකේ එනවා 40ක්. අත්පිට විකුණුම් අපිට එනවා 0.3යි ඉතුරුයි 630ක්. ණයගති ලැබීම් 260යි. මේක 68යි. මේක 300යි. ඔයාලා මේකත් එකතු කරන්න. මම මේක එකතු කරන්නත් වෙලා යන හින්දා මම එකතු කරන්නේ මෙන්න මේකත් එකතු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එකේ එකතුව තමයි මෙතන නිරූපණය වෙන්නේ. ඒක ඔයාලා දන්නවනේ. හරි. ඊට පස්සේ ලද වට්ටම් එකට ගියොත් එහෙම මෙතන ලද වට්ටම් 70යි. අත්පිට ගණන් 50යි. මේක එනවා අපිට 480ක්. මේක අපිට එනවා කීයක්ද? 8යි. 98ක්. හරිනේ. 98යි මෙතන එනවා 49ක් කියලා. ඔන්න ඔය විදිහට අපිට එනවා. ඒකෙත් මෙන්න මේ විශ්ලේෂණ තියෙන සෙට් එකේම එකතුව මෙතෙන්ට නිරූපණය වෙනවා. ඒක ඔයාලා එකතු කරගන්න. හරි. ඒක මට එකතු කරන්න දැන් මේලා මගේ කැල් එකක් නැහැ. කැල් එක ළමයෙක්ට දීලා තියෙන්නේ. ඒකින්ද ඔයාලා එකතු කරන්න. හරි. ඔයාලා එකතු කරන්න එක අනිවාර්යෙන් නැත්නම් කම්ප්ලීට් නෑ නේ ගන්න. හරි. දැන් අපිට ඊට පස්සේ කියන්නේ මුදල් පාලන ගිණුම හදන්නනේ. හරි ලේසි මුදල් පාලන ගිණුම හදන්න. බලන්න මුලින්ම අපිට කියනවද කියලා ඔය ගානේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයක් ගැන කොහේ හරි තියෙනවද කියලා. එහෙම කියනවද නෑනේ කොහෙවත් කියන්නේ ලොකු විස්තරයක් දීලා නෑ නිකම්ම සටහන් පොත්වල තියෙන ටික මෙන්න මේ මුදල් ලැබීම් සහ ගෙවීම් ජර්නලයේ තියෙන ඒවා ටික කෙලින්ම මුදල් පාලන ගිණුමට දාන්නයි තියෙන්නේ. අපි මුලින් එකින් එක දාගෙන යමුකෝ. මුදල් ලැබීම් ජර්නලයේ දුන් වට්ටම් කොහොමද ගිණුම්ගත කරන්නේ? දුන් වට්ටම් හර ණයගැති බැර. හරිද? ඒක යන්නේ නෑ අපේ මුදල් පාලන ගිණුමට. ඒකත් දාන්නේ කොහොමද? දුන් වට්ටම් හර ණයගැති බැර කියන සටහන හරහා. හරි. එතකොට වටිනාකම් තීරුව අපි එකපාරම ගිණුම්ගත කරන්නේ අපි විශ්ලේෂණ තීරු තමයි වෙන වෙනම ගිණුම්ගත කරන්නේ. එතකොට විශ්ලේෂණ තීරු ටිකේ එකතුවෙන් තමයි වටිනාකම් තීරුව නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. එහෙනම් මුලින්ම අත්පිට විකුණුම් වලට යන් අත්පිට විකුණුම් ගිණුම්ගත කරන්නේ
මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. එහෙනම් මුදල් ගිණුම මම දැන් හර කරනවා අත්පිට විකුණුම් කියලා කීයක්ද 630. හරි. ඊළඟට ණය ගැති ලැබීම් මුදල් ගිණුම හර ණය ගැති ගිණුම බැර. එහෙනම් මම මුදල් ගිණුම හර කරනවා ණය ගැති ලැබීම් ණය ගැති කියලා 260. හරි. ඊළඟට ආදායම් ඕක අපි දාන්නේ කොහොමද? මුදල් ගිණුම හර අදාළ ආදායම් ගිණුම් බැර. එහෙනම් මුදල් ගිණුම හර වෙන්න ඕන ආදායම් කියලා 68ක්. හරි. ඊට පස්සේ වෙනත් කොටස තියෙනවා වෙනත් කොටස. මෙතන වෙනත් ආදායම් නෙවෙයි වෙනත් 300යි. ඒතර අපි ඒක දාන්නේ කොහොමද? මුදල් ගිණුම හර අදාළ ගිණුම් බැර වෙනවා. ඒතර උතනින්දී මුදල් ගිණුම හර වෙනවා බැංකු ණය ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම බැරවීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මම මෙතන කෙලින්ම දානවා වෙනත් කියලා දාන්නම් ප්‍රශ්නයක් නැහැ. 300යි. හරි. ඔන්න අපි ලැබීම් ජර්නලේ මුදල් පාලන ගිණුමට දාගත්තා. දැන් මුදල් ගෙවීම් ජර්නලේ තියෙන දත්ත ටික අපි මුදල් පාලන ගිණුමට පිටපත් කරගමු. ලද වට්ටම් තියෙනවා අපි ඒක දාගන්නේ නැහැ. ලද වට්ටම් එක දාගන්නේ නැහැ. හේතුව මොකක්ද? හේතුව ඒක දාන්නේ කොහොමද? ණය හිමිහර ලද වට්ටම් බැර. ඒ කියන්නේ මුදල් පාලනයක ගිණුමත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් අපි අත්පිට ගැනුම් දාගමු දැන්. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් අත්පිට ගැනුම් කියලා බැර කරගන්නවා කීයක්ද? 50ක්. ඊට පස්සේ ණය හිමියෙක් ගත්තොත් එහෙම 480යි. ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් මුදල් ගිණුම බැර කරගන්නවා මම ණය හිමි කියලා 480ක්. ඊට පස්සේ වියදම් එකේ අදාළ වියදම් ගිණුම් හර මුදල් ගිණුම බැර වෙනවා. එහෙනම් මම මෙතන වියදම් කියලා දාගන්නවා 98ක්. වෙනත් එකේ ගත්තොත් එහෙම අදාළ ගිණුම් හර වෙලා මුදල් ගිණුම බැර වෙනවා. ඒකත් මම වෙනත් කියලා මෙතෙන්ට දාගන්නම් 49යි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි මේක පිටපත් කරගත්තේ. දැන් අපි පුළුවන් මේක තුලනය කරලා බලන්න. වැඩි පැත්ත බැලුව බැලමට ගත්තොත් මේ පැත්ත වැඩි. 8යි 6යි 14යි 14යි කියලා කියන්නේ 17යි. ඉතුරුයි එතකොට 6යි 8යි 8යි කියන්නේ 14යි 17යි 18යි. 1870යි 1870න් අඩු වෙන්න ඕන. කීයක් දෙන්නේ මෙතන? 17යි 14යි එතකොට 22යි 22යි කියන්නේ 27යි. 677ක් කියලා ආවේ. එහෙනම් 677න් 1870ක් අඩු වුණොත් අපිට කීයක් එනවද? 3යි. 6ක 16යි කියලා කියන්නේ 9යි. 16 9යි. එතකොට මෙතන 1යි 1193යි. 1193යි. පාගේ ශේ මෙතන ඊගේ ශේෂයත් 1193ක් කියලා. හරි. ඒතකොට තමයි නිර්මාණය වුණේ. හරි නේද? මම මෙතන එකතු කරා. ඔව්නේ හරි. ඔයාලා කැල්කියුලේටර් එකෙන් හරියට ගහලා බලන්න. මොකක් හරි වැරද්දක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. එහෙනම් මම මේක මකලා ඔන්න ඔය අපේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද බලන්න දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? නියුනි ලී බඩු වෙළඳසැලෙහි 2024 3යි 1 දිනට ශේෂයන් දීලා තියෙනවා. කියන්නේ ආරම්භක ශේෂයන් දීලා තියෙනවා. අපිට කියනවා අවශ්‍ය වන්නේ කියලා අංක 1 සිට 12 දක්වා ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව වැඩි වේ නම් ධන ලකුණද
අඩු වේ නම් ඍණ ලකුණද යොදමින් පහත දැක්වෙන ආකාරයේ වගුවකට ඇතුළත් කරන්න. ඒ වගේම ආදායම් ප්‍රකාශනය සහ මූලදත්ත ප්‍රකාශය හදන්න තියෙනවා. එහෙනම් මම දැන් මේක රූල් කරගන්න. හරිද? ඔයාලත් ওই විදිහටම රූල් කරගන්න. කරලා තියෙන ළමයි අවුලක් නැහැ. දැන් මම මේ වීඩියෝ එක තුලම ඔක රූල් කර කර හිටියොත් එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. ඒකින්ද මම වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේක රූල් කරලා ගන්න. හරි එහෙනම් ගන්න මම රූල් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා බෝඩ් එකේ තියෙනවා. මගේ සමීකරණය මෙතන, ආදායම් ප්‍රකාශය මෙතන, මූලදත්ත ප්‍රකාශය මෙතන. එහෙනම් අපි වැඩි වෙලා නැතුව වැඩේ කරගෙන යමු. 2024 ඒක නියුනි ලේබඩු වෙළඳසැලේ 2024 3යි 1 දිනට ශේෂ දීලා තියෙන පිට ආරම්භක ශේෂයන් ටික 2024 මාර්තු මාසය තුල සිදු වූ ගණදුණු පහත දී ඇත. 2024 3යි 31 දිනට වාර්තා නො වූ පහත ගණදුණු කාලච්ඡේදයේ සිදු වී ඇත. හරිද? අපිට කියන්නේ එකේ ඉඳන් 12 දක්වා වූ ගණදුණු වල බලපෑම අගයන් සහිතව සමීකරණයට දාන්න කියලා නේද? එහෙනම් අපි මුලින්ම ඒ ටික දාගෙන වැඩේ පටන් ගමු. මුලින්ම තියෙනවා ආරම්භක ශේෂයන් 3යි 1 ශේෂයන්. අපි ඒක දාගමු. ආරම්භක ශේෂ අපි උඩින්ම දාගෙන යන්න ඕන. මෙතන අපි උනත් 3යි 1 ශේෂ කියලා දාගමු. ගොඩනැගිලි 800යි ලීබඩු උපකරණ 500යි. අපිට දැන් මෙතන මේ දීපල පිරියත උපකරණ කියලානේ තියෙන්නේ. එතකොට ඒකට තමයි අපි දාන්න ඕනේ ඔය ස්ථාවර වත්කම් දාන්නේ අපි දීපල පිරියත උපකරණ කියන ගොඩට. එහෙනම් ගොඩනැගිලි 800යි ලීබඩු උපකරණ 500යි කියන්නේ දෙකම ස්ථාවර වත්කම්. එතකොට ඔය දෙකේම එකතුව 1300ක් වෙනවා. එහෙනම් අපි දීපල පිරියත උපකරණ වලට දාගන්නවා 1300යි. තොගේ 150යි වෙළඳ ලැබිය යුතු දෑ 310යි. මේක දහස් වලින් හදන්නේ. දහස්. මෙහෙම නිකන් මම දහස් දාගන්නවා. දහස් 310යි. මුදල් 380යි. මුදල් 380යි. වෙළඳ ගෙවිය යුතු දෑ 130යි. වෙළඳ ගෙවිය යුතු දෑ 130යි. 112ක බැංකු ණය ලක්ෂ 6යි. මෙයාව අපිට දීලා නැහැ. මෙයාව හොයාගන්න තියෙනවා ප්‍රාග්ධනය. එහෙනම් අපිට ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන් කොහමද? ඒ කියන්නේ හිමිකම හොයාගන්න පුළුවන් වත්කම් වලින් වගකීම් ටික අඩු කරලා. හරිද? වත්කම් වලින් වගකීම් ටික අඩු කරලා. දැන් තමයි ඉතින් ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ. මොකද මාහට කැරල් එකක් නැත. ඉතින් එකතු කරන්නේ. පොඩි කාලේ ගණන් ඉගෙන ගත්තේ ඒකනේ. 1300යි 150යි 310යි 1300යි 150යි 310යි 380යි. ඒ කියන්නේ 0යි 6යි 4යි එකක් ඉතුරුයි. 4යි 7යි 8යි 9යි 10යි 11යි. 6යි 9යි 11යි එකක් ඉතුරුයි. 2140යි වත්කම් ටික. ඒකෙන් අඩු වෙන්න ඕන කීයක්ද? 730ක්. 730ක් අඩු වුණොත් එහෙම 0යි 1යි 21කින් 7ක් ගියොත් එහෙම 14යිනේ. ඔව් 1410ක් කියලා අපේ නම මොනවද? ප්‍රාග්ධනය. නේ? ප්‍රාග්ධනය. 1410යි. හරි එහෙනම් පළවෙනි එකේ ඉඳන් දාගෙන යන්න මාර්තු මාසය තුල සිදු වූ ගණදුණු පහළ දී ඇත. මේක තියෙන්නේ මාසයකට හොඳේ. මේ ප්‍රශ්නේ තිබ්බ හින්දා මම ඒක වර්ෂයක් කියලා දාගත්තා. මේ මෙතන මාසයක් කියනවා. අවසන් මාසය සඳහා කියලා. මාසය. හරි. පළවෙනි එක නියුනි තම පෞද්ගලික මුදල් භාවිතා කරමින් ව්‍යාපාරයට ලක්ෂ 2ක් වටිනා ලී බඩු උපකරණ මිලදී ගැනීම. එතකොට ගණුදෙනු අංකය කීයද? ගණුදෙනු අංකය නෙමෙයි. 3යි 1 දිනය. දිනේ දාන්න නෙමෙයි තියෙනවා. ගණුදෙනු අංකය දාන්න තියෙන්නේ අපිට. එහෙනම් 1 නියුනි තම පෞද්ගලික මුදල් භාවිතා කරමින් ව්‍යාපාරයට ලක්ෂ 2ක් වටිනා ලී බඩු උපකරණ මිලදී ගැනීම. අයිතිකාරයා විසින් ව්‍යාපාරයට ලී බඩු උපකරණ අරන් දීලා තියෙනවා. එහෙනම් දීපල පිරියත උපකරණ වැඩි වෙන්න ඕන ලක්ෂ 2ක්. හරි.
එතකොට ඔක අරන් තියෙන්නේ ව්‍යාපාරේ සල්ලි වලින් නෙමෙයි අයිතිකාරයාගේ සල්ලි වලින්. එතකොට අයිතිකාරයාගේ සල්ලි වලින් ව්‍යාපාරයට වත්කමක් ගත්තට පස්සේ අයිතිකාරයට ව්‍යාපාරය ගැන තියෙන අයිතිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. හරිද? අපි ඔක නිකන් සාමාන්‍යයෙන් හිතන්නේ අමතර ප්‍රාග්ධනයක් යෙදුවා කියලා. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා කීයකින්ද? 200කින්. හරි. මෙයාගේ ධන ඍණ දාන්න කියලා අපිට කියනවා. මේක වැඩි වෙන හින්දා ධන කියලා එහෙම දාන්න ඕන. දෙවෙනි එක ලක්ෂ දෙකක් ලකුණු කළ මිල වූ භාණ්ඩ 105ක වෙළඳ වට්ටමක් යටතේ අත්පිට ගැනීම. ලක්ෂ දෙකක් ලකුණු කළ මිල වූ භාණ්ඩ 105ක වෙළඳ වට්ටමක් යටතේ අත්පිට ගැනීම. අපි තොගයක් ගන්නවා කියලා කියන්න උතන. තොගයක් ගන්නවා. එතකොට අපි කීයක තොගයක්ද ගන්න? කීයක තොගයක්ද? ලකුණු කළ මිල ලක්ෂ දෙකක තොගයක් තමයි ගන්න. කීයක වට්ටමකට යටත්වද ගන්නෙ? වට්ටමකට යටත්වද ගන්නෙ 105ක වට්ටමකට යටත්. එහෙනම් ලක්ෂ දෙකකට 105ක් නැත්නම් 200කට 105ක් කියන්නේ කීයද? 10යි නේ 10යි. ඒ කියන්නේ මේ ලක්ෂ දෙකේ තොගේ ගන්න ලක්ෂ දෙකක්ම ගෙවන්න වෙලාද අපිට? නෑ. 10000ක් අඩුවෙන් ගෙවන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගන්න වෙලා තියෙන්නේ ගෙවන්න වෙලා තියෙන්නේ 190යි 1,90,000යි. එහෙනම් අපේ තොගය වැඩි වෙන්න ඕන කීයකින්ද? 1,90,000කින්. හරි. අත්පිට මුදලට ගන්නවා කියලා කියන්නේ එහෙනම් අපිට මුදල් ගෙවන්න වෙනවා කීයක්ද? 1,90,000ක්. ඒ කියන්නේ මුදල් අඩු වෙනවා. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් වට්ටමක් තියෙනවා මෙතන 10000ක්. හැබැයි මොන වට්ටම්ද? වෙළඳ වට්ටම්. කලින් ගානෙත් මතක ඇති ඔය කතාව කිව්වා වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නෑ. තුන්වෙනි එක ආරම්භක ශේෂය තුල වූ 10000ක ණයගැතියෙකු බොල් ණය වූ අතර ඉතිරි ණයගැතියන්ට 10%ක දුන් වට්ටමක් යටතේ මුදල් ගෙවන ලදී. ආරම්භක ශේෂය තුල වූ 10000ක ණයගැතියෙකු. බලන්න මේ තියෙන ආරම්භක ණයගැතියෝ කීයක් ඉන්නවද අපි ගාව? 310ක් ඉන්නවා. ආරම්භක ණයගැතියෝ ඉන්නවා කීයක්ද? 310ක්. එතකොට මාව පේන්නේ නැහැ වැඩි හිතන්න එපා. එතකොට ඉන්නවා කවුද? 310ක ණයගැතියෝ අපි ගාව ඉන්නවා. ඕකෙන් අපිට කියන්නේ මොකක්ද? 10 දෙනෙක් බුන්නත් වෙනවා. කියන්නේ 10000ක් වටිනා ණයගැතියන් බුන්නත් වෙනවා. බුන්නත් වෙනවා කියලා කියන්නේ බොල් ණය වශයෙන් කපලා දාන්න ඕන. එහෙනම් ණයගැතියන්ගෙන් බොල් ණය කපද්දි කොහොමද දාන්නේ අපි? ණයගැතියෝ අඩු වෙන්න ඕන 10ක්. ණයගැතියෝ අඩු වෙන්න ඕන 10ක්. බොල් ණය කියන්නේ වියදමක් හින්දා ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕන 10ක්. හරිද? ඊළඟට අපිට මොකද්ද කියන්නේ එතන? බොල් ණය වූ අතර ඉතිරි ණයගැතියන්ට 10%ක දුන් වට්ටමක් යටතේ මුදල් ගෙවන ලද. ඒ කියන්නේ 3,10,000න් දැන් 10,000ක් අයින් කරානේ අපි බොල් ණය කියලා. තව කීයක් ණයගැතියෝ ඉවරද? ඉන්නවද? 300ක්. ඔන්න ඔය ණයගැතියෝ 300, ඒ කියන්නේ ලක්ෂ 3ක් වටිනා ණයගැතියන් 100%ක දුන් වට්ටමක් යටතේ අපිට මුදල් ගෙවනවා. ඒ කියන්නේ ඉතුරු 300ම අපිට මුදල් ගෙවනවා. එහෙනම් ඒ 300ම අඩු වෙන්න ඕන. හැබැයි 110ක වට්ටමකට යටත්ව 110ක වට්ටමකට යටත්ව. එහෙනම් 300කට 110ක් කියන්නේ කීයද? 300කට 110ක් කියලා කියන්නේ 30යි. එහෙනම් ණයගැතියන් ලක්ෂ 3ක්ම අපිට දෙන්නේ නැහැ. 30000ක වට්ටමකට යටත්ව තමයි දෙන්නේ. ඒ කියන්නේ 2,70,000යි අපිට යාලා මුදල් දෙන්නේ. එහෙනම් මෙතන අපේ මුදල් වැඩි වෙන්න ඕනේ කීයකින්ද? 2,70,000කින්. ඉතුරු 30,000 මොකක්ද අපිට? දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ඒ කියන්නේ ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕන කීයක්ද? 30ක්. 30ක්. ඊළඟට හතරවෙනි එක මේ කෙලින්ම ඕනනම් 310 මෙතන මේ ණයගැතියන්ගෙන් 310ම අඩු වෙනවා කියලා දැම්මනම් හරි එකපාරම. ඒක ප්‍රශ්නයක් නෑ. දුනා මෙතන කෙලින්ම හිමිකමෙන් 40ක්ම අඩු වෙනවා කියලා දැම්මත් ප්‍රශ්නයක් නෑ. හතරවෙනි එක
ණය හිමියන්ට මුදල් ගෙව්වා 1,20,000යි ලද වට්ටම 10,000යි. එහෙනම් ණය හිමියන්ට ගෙවලා තියෙනවා කීයක්ද? 1,20,000ක්. ඒ කියන්නේ මුදල් අඩු වෙන්න ඕන 1,20,000කින්. හරි. ඊට පස්සේ ලද වට්ටම 10,000යි. ලද වට්ටම් කියන්නේ ව්‍යාපාරයකට ආදායමක්. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕන කීයකින්ද? 10,000කින්. ඒ කියන්නේ ඇත්තටම ණය හිමියෝ කී දෙනෙක් මුදල් ගෙවලා තියෙනවද? ණය හිමියෝ කී දෙනෙක්ටයි මුදල් ගෙවලා තියෙනවද? ඒ කියන්නේ 1,20,000ක් මුදලින් ගෙව්වා 10,000ක වට්ටමකුත් ලැබුණා කියලා කියන්නේ 1,30,000ක් වටිනා ණය හිමියන්ට තමයි අපි මුදල් ගෙවලා තියෙන්නේ. හරි. 1,30,000ක් වටිනා ණය හිමියන්ට තමයි අපි මුදල් ගෙවලා තියෙන්නේ. එතකොට එතනදී 10,000ක වට්ටමකට යටත්ව තමයි 1,20,000ක් ගෙවුවේ. හරි. එහෙනම් අපේ ණය හිමියන්, ඒ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දේ අපේ අඩු වෙන්න ඕන කීයක්ද? 1,30,000ක්. 1,30,000ක්. හරි. ඊළඟට පිරිවැය ලක්ෂයක් වූ භාණ්ඩ තොගයක් 140ක් ලාභ තබාගෙන අත්පිට විකිණීම. පස්වෙනි එක පිරිවැය ලක්ෂයක් වූ භාණ්ඩ තොගයක් 140ක් ලාභ තබාගෙන අත්පිට විකිණීම. ඒ කියන්නේ ලක්ෂයක භාණ්ඩ තොගයක් විකුණනවා. හරිද? ලක්ෂයක තොගයක් විකුණනවා 140ක ලාභයක් තියාගෙන. ලක්ෂයකට 140ක් කියන්නේ කීයද? 40,000ම එන්නේ 40ම තමයි. හරි. 40ම තමයි. එතකොට ලක්ෂයකට 40ක් එකතු වුණොත් එහෙම 1,40,000යි. ඒ කියන්නේ අපි මේක විකුණන්නේ ලක්ෂයක් පිරිවැය වෙච්ච තොගේ විකුණන්නේ කීයටද? 1,40,000ට. කොහොමද විකුණන්නේ? අත්පිට. එහෙනම් තොගේ අඩු වෙන්න ඕන කීයක්ද? ලක්ෂයක් අඩු වෙන්න ඕන තොගය. හරි. අත්පිටනේ විකුණන්නේ. මුදල් එහෙනම් අපිට කීයක් හම්බ වෙනවද? 1,40,000ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මුදල් වැඩි වෙන්න ඕන 1,40,000ක්. 1,40,000ක්. අපිට උතන ලාභය කීයක් බිහි වෙනවද? ලක්ෂයක තොගේ 1,40,000ට වික්ක කියන්නේ 40,000ක ලාභයක්. 40,000ක ලාභයක්. එහෙනම් අපි ප්‍රාග්ධනය වැඩි වෙනවා කීින්ද? 40,000කින්. ඊට පස්සේ 6 වෙනි එක ණයට භාණ්ඩ විකුණුම් 1,20,000කි මේවායේ පිරිවැය 80,000. ඒ කියන්නේ පිරිවැය 80,000ක තොගයක් 1,20,000ට විකුණනවා. ණයට තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් කොහොමද දාන්නේ? තොගේ අඩු වෙන්න ඕන කීයක්ද? 80,000. මොකද 80,000ක තොගයක් විකුණනවානේ අපි. කීයකටද විකුණන්නේ? 1,20,000කට ණයට තමයි විකුණන්නේ. හරි. එහෙනම් 1,20,000කින් තොගය අපේ වෙළඳ ලැබියුද්ද වැඩි වෙනවා. හරි. ලාභය කීයක් තියනද? 80ක තොගේ 1,20,000ට වික්ක කියන්නේ 40ක ලාභයක් තියෙනවා. එහෙනම් අපේ ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕන කීයකින්ද? 40කින්. හරි. ඊට පස්සේ 3.15 කියන 7 වෙනි එක තොග හානි 12,000යි. තොග හාන්නා කියලා කියන්නේ අපේ තොගය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන 12,000කින්. තොග හානි කියන්නේ වියදමක්. ඒකින්ද අපේ ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕන මොකක්ද? 12,000ක් කියලා. ඊට පස්සේ 8 වෙනි එක 3.12 දින විකුණු භාණ්ඩ වලින් 50ක් වටිනා භාණ්ඩ ඉල්ලූ වර්ගයේ නොවේ යයි සඳහන් කරමින් ගැනුම්කරු විසින් ආපසු එවලා තියෙනවා. ආපසු එවීමක් තියෙන්නේ. ආපසු එවීම. කවද වික්ක ඒවද? කවද වික්ක ඒවද එවන්නේ? කවද වික්ක ඒවද? 3.12. අපි 80,000ක තොගයක් 1,20,000ට වික්කනේ. 3.12 නේද? කීයක ලාභයක් ආවද? 40,000ක ලාභයක් අපිට උකින් ආවා. අපිට කියන්නේ මෙන්න මෙහෙම වික්ක තොගෙන්, ඒ කියන්නේ මේ 3.12 වික්ක තොගෙන් 50ක්, ඒ කියන්නේ හරියටම භාගයක් ඉල්ලූ වර්ගයට නොවේ යයි සඳහන් කරලා ආපසු එවලා තියෙනවා. එහෙනම් 80න් භාගයක් කියන්නේ කීයද? 40ක්. 40යි. 120න් භාගයක් කියලා කියන්නේ 60යි. 40න් භාගයක් කියලා කියන්නේ 20යි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ආපසු එවලා තියෙනවා.
මේ හැම එකේම ඔයාලා බලන්න ඕන. මොකද පිරිවැයත් බලන්න ඕන 150ක් කීයද කියලා. ඒකේ විකුණුම් මිලෙත් බලන්න ඕන 150ක් කියන්නේ කීයද කියලා. එතන ලාභයත් බලන්න ඕන 150ක් කියන්නේ කීයද කියලා කියන්නේ. ලාභය නම් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිරිවැයයි විකුණුම් මිලයි දැනගත්තා නම් නිකම්ම අපිට ඒ කොටස ලාභ කොටස් ප්‍රමාණය අපිට එනවා. හරි. එහෙනම් මෙතෙන්දී ආපසු එවීමක් නෙවෙලා තියෙන්නේ. එතකොට ආපසු එව්වට පස්සේ අපේ තොගය මොකද වෙන්න ඕන? ආපසු එව්වොත් අපි දැන් විකුණද්දි නම් අපේ තොගේ අඩු වෙනවනේ. ආපසු එව්වොත් එහෙම නැවතත් ඒක ගබඩාවට හම්බ වෙන හින්දා අපේ තොගේ වැඩි වෙන්න ඕන. කීයකින්ද? තොගේට අපි හැම වෙලාවෙම දාන්න ඕනේ පිරිවැය කොටස. දැන් මේ ආපසු එවන එකේ පිරිවැය කීයද? 40000. හරි. එහෙනම් තොගේ වැඩි වෙන්න ඕන 40000කින්. හරි. එතකොට ආපසු එව්වට පස්සේ අපේ හිටිය ණයගැතිව ප්‍රමාණය. හරි. හිටිය ණයගැතිව ප්‍රමාණය දැන් මොකද වෙන්න ඕනේ? එයාලනේ ආපහු එවන්නේ. අපි ණයට වික්කොත් ණයගැතිය වැඩි වෙනවා. ආපසු එව්වොත් එහෙම ණයගැතිය මොකද වෙන්නේ? අඩු වීමකට ලක් වෙනවා. එතකොට අපි ණයගැතියගෙන් අඩු කරන්න ඕනේ කීයක්ද? 60ක්. ඇයි අපි මෙයාට වික්කේ ඕක දුන්නේ මේ භාණ්ඩ තොගේ දුන්නේ විකුණුම් මිලකටනේ. 80000ක් පිරිවැය වෙච්ච තොගය 1,20,000කටනේ අපි යාට දුන්නේ. හරිද? එතකොට මෙයා 40000ක තොගයක් එවනවා. හරි. එතකොට මේ 40000 තොගේ විකුණුම් වටිනාකම තමයි 60000. ඒ කියන්නේ ඒ තොගේ පිරිවැය 40000ක් වුණාට ඒක අපි අරයට දීලා තියෙන 60000ක්. අපේ ගැනුම් කාර්යයට. එහෙනම් ගැනුම් කාර්යය වන්නේ 40000ක තොගේ නෙමෙයි. එයා යවන්නේ 60000ක තොගේ. මොකද එයා අරන් තියෙන 60000කනේ ඒක. එහෙනම් අපේ ණය ගැති අඩු වෙන්න ඕන කීයකින්ද 60000. ඒතකොට අපිට කොච්චරක් පාඩුයිද ඕක හින්දා? මේ 40000ක් 40000යි පිරිවැය විකුණුම් මිල 60000 කියන්නේ 20ක් අපිට පාඩුයි. 20ක් පාඩුයි. කියන්නේ අපි ප්‍රාග්ධනය අඩු වෙන්න ඕන කීයකින්ද 20කින්. හරි. 20කින්. ඊළඟට මොකක්ද තියෙන්නේ? 9 වෙනි එක ණයට භාණ්ඩ ගැනුම් ලක්ෂ 2යි. 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 කොහොමද දාන්නේ? භාණ්ඩ ගැනුම් අපේ තොගය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕන ලක්ෂ 2කින්. ණයටනේ ගන්නෙ. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙන්න ඕන කීයකින්ද? ලක්ෂ 2කින්. හරිම සරලයි. 10 පිරිවැය ලක්ෂයක් වූ භාණ්ඩ 1,40,000කට අත්පිට විකිණීම කලින් වගේම තමයි ලක්ෂයක තොගයක් තමයි විකුණන්නේ. එහෙනම් අපේ තොගය අඩු වෙන්න ඕන කීයකින්ද? ලක්ෂයකින්. කීයකටද විකුණන්නේ ඒක? 1,40,000කට අත්පිට. ඒ කියන්නේ අපේ මුදල් වැඩි වෙන්න ඕන කීයකින්ද? 1,40,000කින්. ලාභය කීයක් තියනවද දැන් මෙතන? ලක්ෂයක තොගේ 1,40,000ට වික්ක කියන්නේ 40,000ක ලාභයක් අපිට උතනදී එනවා. අපේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ඒකින්ද 40,000කින්. 11 වෙනි එක අයිතිකරු තම පෞද්ගලික වියදම් සඳහා ව්‍යාපාරයෙන් 30,000ක් ලබා ගත්තා. අයිතිකරු තමන්ගේ පෞද්ගලික දේවල් පෞද්ගලික වියදම් සඳහා. එහෙනම් අපි ඒවට කියන්නේ මොනවා කියලාද? ගැනිලි කියලා. මොකද අයිතිකාරයා එයාගේ පෞද්ගලික දේවල් වලට ව්‍යාපාරයෙන් අරන් යනවා කියන්නේ අපි ඒවට කියන්නේ ගැනිලි කියලා. ඒතකොට අරන් යන්නේ මොනවද? මුදල් අරන් යන්නේ. එහෙනම් මුදල් අඩු වෙන්න ඕන කීයක්ද? 30,000ක් මුදල් අඩු වෙන්න ඕන. 30,000ක් අඩු වෙන්න ඕන. ඊළඟට ගැනිලි කරා කියන්නේ ප්‍රාග්ධනයත් අඩු වෙන්න ඕන කීයකින්ද? 30,000කින්. 30,000කින්. හරි. 12 වෙනි එක අන්තිම එක. බැංකු ණය වාරිකය ගෙව්වා 20,000යි. මේ තුල වර්ෂයට අදාළ මාසික පොලිය අඩංගු වේ. මාසික පොලිය අපිට කැල් කරගන්න වෙනවා. විනාඩියක් දෙන්න මම කැල්කියුලේටරයක් හොයාගෙන ඉන්නම්. හරි. දැන් අපි කැල් කරමු. දැන් අපි කියන්නේ බැංකු ණය වාරිකය ගෙව්වා 20,000යි. මේ තුල වර්ෂයට අදාළ මාසික පොලිය අඩංගු වේ. හරි. මෙතන අපි මාසෙකනේ මේක හදන්නේ. හරිද? මාසෙකනේ හදන්නේ. එතකොට බැංකු ණය කීයක් තියෙනවද? ලක්ෂ 6ක් තියෙනවා. බැංකු ණය ලක්ෂ 6ක් තියෙනවා. ලක්ෂ 6ට පොලි ප්‍රතිශතය කීය? 12%. වර්ෂ ලක්ෂ 6ට 12%ක් කියන්නේ කීයද? ලක්ෂ 6ට 12%ක් කියලා කියන්නේ ලක්ෂ 6ට 12%.
ලක්ෂ 6 වැඩි කිරීම 112. 72යි. හරිද? 72යි. ඔය එන්නේ මේ එන්නේ වර්ෂයකටනේ. මේ එන්නේ වර්ෂයකටනේ. අපිට ඕන කරන්නේ මාසෙකට. එහෙනම් මොකද කරන්න ඕනේ? 72 බෙදන්න ඕන කීයෙන්ද? 12න්. කීයක් එනවද? 72 12න් බෙදුවොත් එහෙම 6ක් කියලා එනවා. ඒ කියන්නේ මේ බැංකු ණයට අදාළ මාසික පොලිය 6000යි. එතකොට අපි වාරිකයේ කීයක් ගෙවනවද දැන්? 20000ක වාරිකයක් ගෙවනවනේ. 20000ක වාරිකයක් ගෙවනවනේ. හරි. අපිට කියනවා ඒ වාරිකයේ තුල පොලිය තියනවලු. ඒ කියන්නේ 20000න් 6000ක් පොලිය තියෙනවා. එහෙනම් ඇත්තටම වාරික කොටස වෙන්නේ කීයද? 14000යි. ඕක කොහොමද බලමු අපි සමීකරණයට දාන්නේ? සමීකරණයට දාන්නේ. තීරු ගොඩක් යම යකුණානේ. හරි. දැන් අපි ඇත්තටම කීයක් ගෙවනවද? 20ක් ගෙවනවා. එහෙනම් අපේ මුදල් අඩු වෙන්න ඕන කීයකින්ද? 20කින් අඩු වෙන්න ඕන. හරි. ඕකෙන් 6000ක් මොනවද? පොලි. එහෙනම් අපි ඒක පොලි කියන්නේ වියදමක් හින්දා හිමිකමෙන් අඩු කරන්න ඕන කීයක්ද? 6000. ප්‍රාග්ධනය. එතකොට ඇත්තටම බැංකු ණය අඩු වෙන්නේ කීයකින් විතරද? 14000කින් විතරයි. මොකද 20000න් 6000ක් පොලි නම් ඉතුරු 14000න් තමයි අපේ බැංකු ණය අඩු වෙන්නේ. එහෙනම් බැංකු ණය අඩු වෙනවා කීයකින්ද? 14ක්. ඔන්න අපේ සමීකරණ වැඩේ ඉවරයි. සමීකරණ වැඩේ ඉවරයි. හරි. අපි දැන් එනම් මේක එකතු කරමුනේ. එකතු කරගෙන යම් පල්ලෙහාට. අපේ DPU එක එනවා 1500ක්. තොගේ තමයි ගොඩක් තියෙන්නේ නේ. 150යි ධන 190යි අඩු කිරීම 180යි අඩු කිරීම 12යි එකතු කිරීම 240යි අඩු කිරීම 100යි. 288ක් කියලා අපිට එනවා. වෙළඳ ලැබි උදය ගත්තොත් එහෙම 60ක් කියලා එන්නේ. මුදල් ගත්තොත් එහෙම 380 අඩු කිරීම 190 380 අඩු කිරීම 190 එකතු කිරීම 270 අඩු කිරීම 120 එකතු කිරීම 140 කිරීම 140 අඩු කිරීම 50 570යි. බැංකු ණය කොටස අපිට එනවා 600 අඩු කිරීම 14යි කියලා කියන්නේ 586යි. අපි වෙළඳ ගෙවුද්දේ 200යි. වෙනත් ගෙවිද්දේ කොටසක් නැහැ මෙතන අපිට. 1410යි 200යි 20යි අඩු කිරීම 32 1632යි. බලමු අපි වත්කම් සමානයි වගකීම් දන් හිමිකම් වෙනවද කියලා. 1800 අඩු වෙනවා. ඔව් 586යි 200යි 1632යි ඕකෙන් 1500යි 1500යි දැන් නෝමල් කැරලා යන්න නැතුව නම් වැඩි හරි අමාරුයි 60යි 570යි අඩු කරනවා 586ක් 200ක් හරි බැලන්ස් වෙනවා යටින් ටිකක් වෙලා ගියේ මේ ෆෝන් එක හදන හින්දා හරි එහෙනම් අපේ ඔන්න සමීකරණය හරි ඊළඟ අපිට කියනවා ආදායම් ප්‍රකාශය හදන්න කියලා. ඒතකොට ආදායම් ප්‍රකාශය හදනකොට ඔය තියෙන තොරතුරු ටිකත් අපි සැලකිල්ලට ගන්න ඕන. බලමු. අපි දැන් තොරතුරු වලින් ගාන පටන් අරගෙන ආදායම් ප්‍රකාශය හදාගෙන යමු.
දීපල පිරියත උපකරණ වාර්ෂිකව 12ක් ක්ෂය කරයි. ක්ෂය කියන්නේ වියදමක් නේ. ක්ෂය කියන්නේ වියදමක්. කියලා මම මෙතන වියදම් වදා ගන්නවා ක්ෂය. කොහොමද එන්නේ? කොහොමද එන්නේ? දීපල පිරියත උපකරණ ක්ෂය කරන්නේ දීපල පිරියත උපකරණ කොච්චරක් තියෙනවද? 1500ක් තියෙනවා. එහෙනම් 1500 අපි 12 ගානේ ක්ෂය කරන්න ඕන. එතකොට 1500ට 12ක් කියන්නේ කීයද? 180 නේ. හැබැයි ඔය 180 එන්නේ අවුරුද්දකටනේ. අවුරුද්දකටනේ. අපි ඕක බෙදන්න ඕන මාසයකට හොයාගන්න 12න්. එහෙනම් බෙදන්න 12න් අපිට නා 15ක්. එහෙනම් අපේ ෂය වියදම වෙනවා කීයක්ද? 15ක්. 15ක්. හරි. 15ක්. ඕනනම් මෙතන 15ක් කියලා දාගන්නම්. මේ හරියට දාගන්නම්. ෂය මෙතන 15යි DPU අඩු වෙනවා. ප්‍රාග්ධනයත් අඩු වෙනවා 15යි. හරි. එතකොට මේ තැන් පොඩ්ඩක් වෙනස් වෙයි අපි හදාගමු ඉස්සරහට. ඊට පස්සේ මාර්තු මාසයට අදාළ දුරකථන ගාස්තුව 15000. එතකොට දුරකථන ගාස්තුව කියලා කියන්නේ වියදම් නේ. එහෙනම් මම දැන් දාගන්න දුරකථන වියදම් කියලා. කීයක්ද? 15000ක්. එතකොට ඕකත් මේ සමීකරණ අපි දාලා බැලුවොත් එහෙම මේ මාසෙට අදාළ වියදමක් හින්දා අඩු වෙනවා ප්‍රාග්ධනයෙන්. ඕක මුදලින් ගෙවලා නම් මුදල් වලින් අඩු වෙන්න ඕන. හැබැයි අපිට මෙතන කියන්නේ මුදලින් ගෙවලා කියලා. ඒ කියන්නේ අපේ ගෙවිය යුතු වියදම් වැඩි වෙන්න ඕන. වෙනත් ගෙවිය යුතු දේ වැඩි වෙන්න ඕන කීයකින්ද? 15කින්. මාර්තු 31 දිනට ගෙවිය යුතු වරිපණම් 5000කි. ගෙවිය යුතු වරිපණම් 5000කි. එතකොට මොනවද? වරිපණම් කියලා කියන්නේ වියදමක්. වරිපණම් කියලා කියන්නේ වියදමක්. එහෙනම් මම මෙතන දාගන්නවා 5000යි. ඔක සමීකරණයට අපි දාගමු. හරි. ඔයාලට කැමති නම් සමීකරණයට දාගන්න පුළුවන් නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට වරිපණම් මෙතන වියදමක් හින්දා අපේ ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕන 5000ක්. ඕකත් ගෙවිය යුතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ වෙනත් ගෙවිය යුතු දේ වැඩි වෙන්න ඕන 5000ක්. වෙනත් ගෙවිය යුතු දේ වැඩි වෙන්න ඕන 5000ක්. අද හරි. ඊට පස්සේ අපි අතිරේක තොරතුරු දාගත්ත දැන් අපේ සමීකරණ ගාන තුල මේ ගනුදෙනු තුල තිබ්බ ආදායම් වියදම් හඳුනාගෙන අපි ඒක ආදායම් ප්‍රකාශයට දාගමු. අපිට හරියම ලේසි ඒක මේ ඔක්කොම බලන්න ඕනේ මෙන්න මේ ප්‍රාග්ධන තීරුව බලහගෙන ගියා නම් හරි. හැබැයි ඒ වුණාට ප්‍රාග්ධන තීරුවට ඔක්කොම බලපාලා තියෙන වගේ සීන් එකක් තියෙනවා. හරි. මුලින්ම තියෙනවා මොකක්ද 200ක සීන් එකක් තියෙනවා. ඒක මට මතක විදියට ප්‍රාග්ධනයක් යොදවපු එකක්. අයිතිකරු ලී බඩු යොදවපු එක. ඒක අපි ගන්නෙ නෑ. ඒක අපේ අමතර ප්‍රාග්ධනයක් හින්දා ඊට පස්සේ 40ක සීන් එකක් ආවේ මොකක් හින්දාද 40ක සීන් එකක් ආවේ ණයගැතියන්ගේ ලැබිලානේ 40ක සීන් එකක් ආවේ අර ණයගැතියන් බොල් ණය කපලා එහෙම සීන් එකක් ගියානේ අර 10ක් බොල් ණය වශයෙන් කපලා අර 30ක වට්ටමක් හම්බුනේ යන්නේ ඒක හරිද ඒතකොට බොල් ණය කියන්නේ අපිට වියදමක්නේ එහෙනම් මෙතන මම දාගන්නවා බොල් ණය කියලා 10ක් ඊට පස්සේ දුන් වට්ටමක් තිබ්බනේ එතන දුන් වට්ටම 30ක් තිබ්බා. හරි. ඒ දෙකේම එකතුව තමයි අර අපි දාගත්තේ 40ක් කියලා. හරි. ඊට පස්සේ ආයේ 10ක සීන් එකක් ආවා. ඒ මොකක්ද? ඒ ලද වට්ටමනේ. අර ණය හිමියට ගෙවද්දී ආවේ ලද වට්ටම. එහෙනම් ලද වට්ටම කියන්නේ අපිට ආදායමක් 10ක්. ඊට පස්සේ 40ක් අපිට ආයේ මොකක් හින්දාද? විකිණීමක්. අර 100ක තොගයක් 140කට විකුණන 40ක ලාභයක් ආවා. ඒක අපේ විකුණුම් වලට ගලප ගන්න ඕන. අපි විකුණුම් වශයෙන් මම මෙතන දාගන්නම්. එතන විකුණන්නේ කීයක්ද? 140යි. 140යි. අපි විකුණුම් පිරිවැය වෙනම හොයාගමු. විකුණුම් මෙතන 140ක් තියෙනවා. ඒක විතරක් ප්‍රමාණවත් වෙන මොකුත් ඒකේ දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ ආය 40ක එකක් ආය මොකක් ඉන්නද? 80ක තොගයක් 120ට විකුණලා 40ක ලාභයක් ආවා. එහෙනම් එතනත් 120ක් විකුණලා තියෙන හින්දා 120 කියන්නේ අපේ විකුණුම් කියලා අපි ගන්න ඕන. ඊට පස්සේ 12ක් අඩු වුණා මොකක්ද? 7 වෙනි එක. තොග හානි. හරි.
තොග හානි කියලා කියන්නේ අපේ වියදමක්. එහෙනම් අපි ඒක දාගන්නවා දැන් තොග හානි කියලා 12ක්. හරි. ඊට පස්සේ 8 වෙනි එකේ තියෙන්නේ අර ආපසු එවීම. හරි. මෙන්න මේ 80ක තොගේ 120ට වික්කනේ. ඕකෙන් අර 150ක් එව්වා කියලා තිබ්බේ අන්න ඒක තියෙන්නේ. හරි. එතන ආපසු එවුම් ප්‍රමාණය අපි දාගන්න ඕන විකුණුම් වලට කීයක්ද එවන්නේ? 40ක පිරිවැය වෙච්ච තොගයක් තමයි එවන්නේ. හැබැයි පිරිවැය නෙමේ ගලපන්න ඕනේ. 60000 කියන එක තමයි ගලපන්න ඕනේ. එහෙනම් අපි මෙතන අපේ විකුණුම් වලින් අඩු කරන්න ඕන ආපසු එවුම් කියලා කීයක්ද? 60ක් 60ක් 60ක්. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? 40ක 100ක තොගයක් 140ට විකුණලා තියෙනවා 40000ක ලාභයක් ඉන්න. එහෙනම් එතනත් අපි විකුණුම් වශයෙන් ගන්නවා කීයක්ද? 140ක්. හරි. ඊට පස්සේ 30ක් අඩු වෙලා තියෙනවා. ඒ මොකක් හින්දාද? අයිතිකරු තමන්ගේ පෞද්ගලික වියදම් වලට ව්‍යාපාරයෙන් සල්ලි අරන් තිබ්බා. එතකොට ඒක ගැනිලි. ඒක අපි එහෙනම් ගැනිලි ගන්නෙ නෑ මේකට. අපේ ආදායම් ප්‍රකාශය හදනකොට තොග ගැනිලි වගේ තිබ්බොත් විතරයි ගන්නෙ. ඒකත් ආදායම් වියදම් වශයෙන් නෙමෙයි මේ විකුණුම් පිරිවැය ගණනය කිරීම කරන්නේ. එතකොට මේ ගැනිලි ප්‍රමාණය අපි ගන්නෙ නෑ 30. 6 වෙනි එක 6 කියලා තියෙන ඔය පොලි අපි අර කැල් කරගත්තේ බැංකු ණයට පොලි. එතකොට පොලි කියන්නේ වියදමක් 6යි. එහෙනම් ඔන්න ඉතින් අපි දාගත්ත අපේ ආදායම් වියදම් ටික. දැන් බලමු අපේ සමස්ත විකුණුම් කීයද? 280යි 120යි කියලා කියන්නේ 400යි. විකුණුම් 400ක් තියෙනවා. විකුණුම් 400යි. එතකොට ඔය 400න් 60ක් අඩු වෙන්න ඕන ආපසු එවුම්. එතකොට ඇත්තටම අපේ විකුණුම් වශයෙන් අපි ගන්න ඕනේ කීයක්ද? 340යි. විකුණුම් පිරිවැය හොයමු බලන්න විකුණුම් පිරිවැය හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. හරිද? එතකොට මම මෙතන උදාගන්නේ විකුණුම් පිරිවැය හොයන සූත්‍රය අපි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරා අවසාන තොගය අඩු කරා. බලන්න ආරම්භක තොගය 150යි. බලන්න ගැනුම් කීයක් තියනවද කියලා මේකේ ප්ලස් වෙච්ච ඒවා. 190යි. මෙතන මේ 40 ගන්න බෑ. මොකද ඒක අර ආපසු එවීමක සීන් එකක් තියෙන්නේ. ඒක ගැනීමක් නෙමෙයි එතකොට. මෙතන මේ 190ක් අපි ගන්නවා. මෙතන මේ 200ක් ගන්නවා. ඒ කියන්නේ ඔක්කොම ගැනුම් තියෙනවා 390ක්. හරි. ඊට පස්සේ මොනවද මේ තියෙන අනිත් ඒවා බලන්න. මේ තියෙන්නේ විකිණීමක් 100 කියන්නේ. 80ත් විකිණීමක් 12 මොකක්ද? තොගහානිනේ. 12 කියන්නේ තොගහානිනේ. තොගහානි අඩු වෙන්න ඕන. තොගහානි අඩු වෙන්න ඕන. තොගහානි අඩු වෙන්න ඕන 12ක්. එතකොට මේ 40 අපි ගන්නෑ. මේ අර වික් එකක් ආපසු එවීමක් තියෙන. ඒක අපි ගන්නෙ නෑ. 200 ගත්තා. 100 කියන්නේ මොකක්ද මෙතන මේ? ඒකත් විකිණීමක්. එහෙනම් ඒකත් අපි ගන්නෙ නෑ. එහෙනම් අවසාන තොගය කීයද? මේ ආවේ 288යි. දැන් අපිට කෙලින්ම බලා ගන්න පුළුවන් කීයක විකුණුම් පිරිවැයක් එනවද කියලා. 150ට 390ක් කියලා කියන්නේ 0යි 4යි එකක් ඉතුරුයි 540යි 540න් අඩු වෙන්න ඕන කීයක්ද 300ක් 300ක් අඩු වෙනවා කියලා කියන්නේ කීය 240යි. කෙලින්ම අපිට විකුණුම් පිරිවැය කීයක් එනවද 240යි. ඒ කියන්නේ අපිට දල ලාභය කීයක් එනවද 100ක් කියලා දල ලාභය එනවා. දල ලාභය එනවා. ඕන්න ඒක ඔයාලට මෙතන කැල් කරන්න පුළුවන්. මෙතන විකුණුම් ටික ගන්නකො. මෙතන 40යි මෙතන 40යි 80යි. හරිද? ඒතර මෙතන 20ක් ආපහු එනවනේ. ඒතර 80න් 20ක් ගියට පස්සේ 60යි. ආයෙ මෙතන විකිණීමක් තියෙනවා 40යි. ඒතකොට 60යි 40යි කියන්නේ 100යි. දල්ලාභේ 100ක් තමයි එන්නේ. කැල් කරන්න කිසි තියෙනවා ඈ. ඊට පස්සේ මෙතන වෙනත් ආදායම ලද වට්ටම් විතරයි තියෙන එක 10යි. ඒ කියන්නේ ඒතකොට 110ක් කියලා හැදෙනවා. වියදම් ටික ගත්තොත් එහෙම 30යි 35යි 45යි 55 75යි 75යි 18යි කීය දෙන්නේ 3යි 93යි නේ 93යි 93යි
එතකොට 110න් 93ක් ගියොත් එහෙම 7යි 17යිද? 110න් අඩු වෙන 93ක් 7යි බිඳුවක් වෙනවනේ 10. ඔව් 17යි. 17ක් කියලා අපිට එනවා. මොකක්ද? සුද්ධ ලාභය 17යි. හරි. එන්න ඔය විදිහට අපි ආදායම් ප්‍රකාශයත් හැදුවා. ආදායම් ප්‍රකාශයත් හැදුවා. ඊට පස්සේ දැන් අපිට තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න. ඒකත් මම රූල් කරලා තියෙන ඉක්මනට හදාගෙන යන් ඒකත්. හරි ලේසි වැඩේ. මේ තීරු ටික දාගෙන යන්. දීපල පිරියත උපකරණ වලට අන්තිමට කීයක් තියෙනවද? DPU වල. ඒකේ තියෙනවා කීයක්ද? 1500ක් නේ. හැබැයි මතක තියාගන්න මෙන්න මෙතන ෂයක් තිබ්බා. ඒක අපි තාම මෙතන ගැලපුවේ නෑ. 1500න් 15ක් ගියාට පස්සේ කීයක්ද දැන් එන්නේ? 1500න් 15. මම උනා මෙතනත් එක දාන්නම්කෝ. 15ක් යනවා ෂේ ටික අයින් වෙන්න එපා. එතකොට 1485ක් වෙනවා. හරි. ඊට පස්සේ තොගයේ කිසිම වෙනසක් මේ හරිය නෑ නුනේ. එහෙනම් තොගේ අපි දාගන්නවා මෙතෙන්ද කීයක් කියලාද? 288යි. අපේ ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු දෑ 60යි. මුදල් 570යි. මුදල් 570යි. ඊට පස්සේ බැංකු ණය 586යි. බැංකු ණය මේක 112 බැංකු ණයක් 586යි. වෙළඳ ගෙවිය යුතු දෑ 200යි. වෙළඳ ගෙවිය යුතු දෑ 200යි. ඊට පස්සේ වෙනත් ගෙවිය යුතු දෑ අපිට නෑ ශේෂයක්. හැබැයි පස්සේ අපි අර අතිරේක තොරතුරු දාද්දී අපිට 20ක් ආවා. වෙනත් ගෙවිය යුතු දෑ 20යි. ඊට පස්සේ ප්‍රාග්ධනය අපි ප්‍රාග්ධනය එකපාරම දාන්නේ අපි ඒක කැල් කරන්න ඕන. ආරම්භක ප්‍රාග්ධනය කීයක් කියන ලෝකේ? ආරම්භක ප්‍රාග්ධනය කියනවා කියන්නේ 1410ක්. අපි ඔකට එකතු කරන්න ඕන අමතර ප්‍රාග්ධනය තියෙනවා නම් අමතර ප්‍රාග්ධනයක් තිබ්බා. අර උඩම තියෙන්නේ 200ක් කියලා දැම්මේ. අර වත්කමක් දැම්මේ. ඒක අමතර ප්‍රාග්ධනය. ඊට පස්සේ අඩු කරන්න ඕන මේකෙන් ගැනිලි තිබ්බා මොනවද? අර අයිතිකරු එයාගේ පෞද්ගලික වියදම් වලට ගත්ත කියලා තිබ්බා නේද? කීයක්ද 30000ක් ගත්ත කියලා ඔය තියෙන්නේ 11 වෙනි එකේ. ඒක ගැනිලි. එහෙනම් ඒක අඩු වෙන්න ඕන 30ක්. ඊට පස්සේ මේකට එකතු වෙන්න ඕන මොකක්ද? සුද්ධ ලාභය කීයක්ද මේ තියෙන්නේ? 17ක්. ඒතර ඔච්චරයි සමස්ත වශයෙන්ම මූල්‍ය තත්ත්වයට යන්නේ. අපි දැන් බලමු. එකතු කොහොමද ඉන්නේ කියලා. එක්දාස් 485 288 60 70 එකක් ඉතුරුයි 8යි 16යි 24යි 30යි ඉතුරුයි 6යි 9යි 1903යි අපේ මුළුවත්කම් 1903ක් වෙනවා. බලමු අපිට වගකීම් ටිකත් ඒ විදිහට එනවද කියලා. හිමිකම් ටික කීයක් යනවා කියලා බලමු. 1410 170 17 7යි 9යි 5යි 1597යි 586යි 220යි බලමු මේ ටිකේම එකතුව කීයද දෙන්නේ කියලා 586යි 220යි 3යි එකක් ඉතුරුයි 10යි ඉතුරුයි 5යි 5යි 10යි 9යි 13යි 5යි 5යි 10යි 13යි නේ ඕනේ 19යි 10යි හෝ 10යි 20යි දෙයක් නතුරු ඔව්
10යි 20යි දෙකක් ඉතුරුයි 10යි 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 අන්බැලන්ස් ගතියක් එනවද මට කොහරි කැල්කුලේට් වැරදුනා මෙතන කැල්කුලේට් වැරදිලානේ 1000 ගණක් එන්න බෑ මෙතන 3යි එකක් ඉතුරුයි 16යි 24යි 30යි 3ක් ඉතුරුයි 7යි 9යි ඔව් මම මෙතන මොකක් හරි දාලා තියෙන්නේ 500ක් දැන් මෙතන හරියට සැකපන්නනේ 3යි එකක් ඉතුරුයි 30යි 3ක් ඉතුරුයි එතකොට 7යි 14යි එකක් ඉතුරුයි 2403ක් ඔව්නේ 2403 2403න් සම්පූර්ණ ගාන තුලණය වෙනවා හරි එහෙනම් ওই විදිහට තමයි අපේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හැදෙන්න ඕනේ මම හිතනවා වැඩි පැහැදිලිද කියලා කොහොමද හැදුනේ හරි එහෙනම් අපි අන්තිම ප්‍රශ්නෙත් කරගෙන යමු හරි හරි එහෙනම් අපි අන්තිම ප්‍රශ්න කරගෙන යමු ඒ කියන්නේ 2024 12/1 දින අකිල ලක්ෂ 4ක් පෞද්ගලික ඉදිරිම් භාවිතා කරමින් මෝටර රථ අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2024 දෙසැම්බර් මාසය තුල සිදු වූ ව්‍යාපාරයේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පහත පරිදි සටහන් කර ඇත. අපිට අතිරේක තොරතුරු තුනක් දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ කියන්නේ එකේ ඉඳන් 10 දක්වා ගනුදෙනු විස්තර කරන්නලු. 2024 12/31 ගෙන් අවසන් මාසයේ ශුද්ධ ලාභය දැක්වෙන ප්‍රකාශය කියන්නේ අපේ ආදායම් ප්‍රකාශය හදන්න කියලා තමයි කියන්නේ. හරි. අතිරේක තොරතුරු ටික පොඩ්ඩක් කියවලා බලමු. ගනුදෙනු අංක 10 ශුද්ධ ආදායමට බලපාන්නේ නැත. ගනුදෙනු අංක හරි එතකොට මෙතනින් ගනුදෙනු අංක 10 ශුද්ධ ආදායමට බලපාන්නේ ශුද්ධ ආදායමට බලපාන්නේ නැහැ කියලා කියන අපේ ලාභය වෙනකොට බලපාන්නේ නිකන් ගනුදෙනු අංක 10 බැලුවොත් එහෙම ඒක අපිට ආදායමක් වියදමක් කියලා ලාභයට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම එක්ක අමතර ප්‍රාග්ධනයක් වෙන්න ඕන නැත්නම් ගැනිලි වගේ දෙයක් වෙන්න ඕන. හරි. දෙවෙනි එක ව්‍යාපාරයේ සිය ජංගම නොවනවත්කම් වාර්ෂිකව 6 බැගින් ක්ෂය කරනවලු. ඒතර අපිට ඒක අපේ ආදායම් ප්‍රකාශය හදනකොට ක්ෂය කියන වියදම හොයාගන්න අවශ්‍ය වෙයි. තුන්වෙනි එක බැංකු ණය ලබාගෙන ඇත්තේ වාර්ෂිකව 12ක් පොලී යටතේය. ඒතර බැංකු ණයක් අරන් ඇති. ඒතර අපි ඒකට පොලී බලන්නත් ඕන. අපේ ආදායම් ප්‍රකාශය හදනකොට. හරි. එහෙනම් අපි ඔන්න ඔය අදහසත් ඔළුවේ තියාගෙන අපි එහෙනම් යන් ගනුදෙනු 10 විස්තර කරන්න. පළවෙනි එක බැලුවොත් එහෙම හරි. දැන් මම ඔහොමම දාගෙන යන්නම් මේකට. අනේ මේක හදලා ඉවරලාම දාමුනේ. පළවෙනි ගනුදෙනුව අලුත් වැඩියා උපකරණ වැඩි වෙලා ලක්ෂ 2ක් මුදල් පාලන ගිණුම අඩු වෙලා ලක්ෂ 2ක්. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? අලුත් වැඩියා උපකරණ ලක්ෂ 2ක් වටිනා අලුත් වැඩියා උපකරණ අත්පිට මුදලට මිලදී අරන් තියෙනවා. එහෙනම් අපි මේ වගේ විස්තරයක් ලියාගමු. පළවෙනි එක ලක්ෂ 2ක උපකරණ මිලදී ගැනීම දෙවෙනි එක අලුත් වැඩියා ද්‍රව්‍ය දැන් මේ ව්‍යාපාරයේ අලුත් වැඩියා ද්‍රව්‍ය කියන්නේ තොගයනේ හරිද එතකොට එයාලා අලුත් වැඩියා ද්‍රව්‍ය ලක්ෂකින් වැඩි වෙලා මුදල් පාලන අඩු වෙලා 60000කින් ණය හිමියෝ 40000කින් වැඩි වෙලා එහෙනම් මොකද වෙලා තියෙන්නේ ලක්ෂයක අලුත් වැඩියා ද්‍රව්‍ය අරන් තියෙනවා එතනදී 60000ක් මුදලින් ගෙවලා තියෙනවා ඉතුරු 40000 ණය පදනමට තමයි අරන් තියෙනවා එහෙනම් ලක්ෂයක ද්‍රව්‍ය මිලදී ගන්නා ලදී එහිදී රුපියල් කීයක්ද 60000ක් ගෙවූ අතර ඉතිරිය ණය පදනමට වේ. ඉතිරිය ණය පදනමට වේ. හරි තුන්වෙනි එක
මුදල් පාලන ගිණුම ලක්ෂ 5ක් වැඩි වෙලා බැංකු ණය ලක්ෂ 5ක් වැඩි වෙලා එහෙනම් මොකද්ද? බැංකු ණයක් අරගෙන තියෙනවා. එහෙනම් ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගැනීම. ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගැනීම. හතරවෙනි එක බලමු. අලුත් වැඩියා ද්‍රව්‍ය 40ක් අඩු වෙලා වෙළඳ ලැබිය යුතු දෑ ලක්ෂයක් වැඩි වෙලා හිමිකම 60000ක් වැඩි වෙලා. මොකද්ද? 40000ක ද්‍රව්‍ය පිරිවැය වෙච්ච ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණලා 40000ක් පිරිවැය වෙච්ච ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණලා. එහෙනම් 40000ක් පිරිවැය වූ ද්‍රව්‍ය රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. හරි. පස්වෙනි එක අලුත් වැඩියා ද්‍රව්‍ය 50ක් වැඩි වෙලා ණය හිමියෝ 50ක් වැඩි වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අලුත් වැඩියා ද්‍රව්‍ය අපි මිලදී අරන් තියනවා කොහොමද? ණයට. 50000ක අලුත් වැඩියා ද්‍රව්‍ය ණයට මිලදීගෙන ඇත. 6 වෙනි එක මුදල් පාලන අඩු වෙලා 36000ක් ණය හිමියෝ අඩු වෙලා 40000ක් හිමිකම වැඩි වෙලා 4000. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 40000ක ණය හිමියන්ට කීයක් ගෙවලාද? 36000ක් ගෙවලා. ඉතුරු 4000 මොනවද? ලද වට්ටම්. එහෙනම් අපි එහෙම ලියාගමු ඒක. ණය හිමි ණය හිමියන්ට 36000ක් ගෙවීම කියලා ලියා ගන්න පුළුවන්. 36000ක් ගෙවීම ලද වට්ටම 4000යි. එහෙම ලියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් 40000ක ණය හිමි ශේෂයක් පියවීමට 36000ක් මුදලින් ගෙවා ඇත. නැත්තම් 40000ක ණය හිමි ශේෂයක් පියවීමට 4000ක වට්ටමකට යටත්ව මුදල් ගෙවා ඇත. ඔය ඕන විදිහට ලියන්න පුළුවන්. හැබැයි කොහොම හරි ඒක දානකොට නැවත මේ ආකාරයට දාන්න පුළුවන් වෙන්න ඕන. 7 වෙනි එක අලුත් වැඩියා ද්‍රව්‍ය 10ක් වැඩි වෙලා හිමිකම 10ක් අඩු වෙලා. දැන් අපිට කිව්වනේ මේ ගානේ හිමිකමට බලපාන්න නැත්තේ කියන්නේ අපේ ලාභයට බලපාන්න නැත්තේ 10 වෙනි එක විතරයි කියලා. අනිත් හැම එකක්ම ලාභයට බලපානම ඇතිනේ. එහෙනම් ඔතන මොකක්ද වෙලා ඇත්තේ? අපිට කියන්න බෑ ගැනිලි කරලා කියලා. හරි. දැන් හිමිකම අඩු වෙනානේ. ඒකෙන් ගැනිලි කරලා කියන්න බෑ. අනිවාර්යෙන් මොකක් වෙන්නේ නැද්ද? වියදමක් වෙන්නේ නැති. මොකද ගැනිලි කරා නම් අපිට ওই ගානත් කියනවනේ 7 වෙනි ගනුදෙනුවද ශුද්ධ ලාභයට බලපාන්නේ නැත කියලා. හැබැයි මෙතන එහෙම කියන්නේ මෙතන කියන්නේ 10 වෙනි ගනුදෙනුව තමයි බලපාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඊතුරු සියල්ලම ලාභයට බලපානවා. ලාභයට බලපානවා නම් ආදායමක් හෝ වියදමක් වෙනවා. හරි. එහෙනම් දැන් ඔතන හිමිකම අඩු වෙලානේ තියෙන්නේ. අඩු වෙනවා කියන්නේ වියදමක් වෙනවා අනිවාර්යයෙන්. හරි. එහෙනම් ඔතන මොකක්ද වෙලා ඇත්තේ? ගැනිලි වෙන්න බෑ. එහෙනම් තොගයක් හානි වෙලා. නැත්තම් තොගයක් පරිත්‍යාග කරලා. හරි. ඔය වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපි දාගමු මේක. 10000ක තොගයක් නැත්නම් 10000ක අලුත් වැඩියා ද්‍රව්‍ය හානි වීම 8 වෙනි එක වෙළඳ ලැබිය යුතු දෑ 50000ක් අඩු වෙලා මුදල් පාලන 45ක් වැඩි වෙලා හිමිකම 5000ක් අඩු වෙලා. මොකද වෙලා තියෙන්නේ? ණය ගැතියෝන්ගේ ණය ගැතියන්ගෙන් 50000ක ණය ගැතියන්ගෙන් කීයක් හම්බෙලාද අපිට? 45000ක් හම්බෙලා 5000ක වට්ටමක් දීලා. ඔක අපිට කියන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. 50000ක ණය ගැතියන්ගෙන් 45000ක් ලැබීම. නැත්තම් 50000ක ණය ගැතියන්ගෙන් 5000ක වට්ටමකට යටත්ව මුදල් ලැබීම. නැත්තම් 45000ක් ණය ගැතියන්ගෙන් ලැබීම දුන් වට්ටම 5000. ඔය එක එක වචන වලින් අපිට කියන්න පුළුවන්. හැබැයි අදහස් හරියට එන්න ඕන. මම මේ ක්‍රම වලින් එක ක්‍රමයකට ලියන්නම්. 50000ක ණය ගැතියන්ගෙන් රුපියල් 45000ක් ලැබීම. ඒ ඇති.
ඒතර ඉතුරු 5000 වට්ටම කියලා දන්නවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ. 9 වෙනි එක. මුදල් 60000කින් අඩු වෙලා හිමිකම 60000කින් අඩු වෙලා. මොකක් වෙන්නේ නැද්ද? හිමිකම අඩු වෙනවා නම් ගැනිලි හෝ වියදම් වෙන්න ඕන. හරි. හැබැයි මෙතන අපිට කියන්නේ 10 වෙනි ගනුදෙනුව විතරයි ලාභයට බලපාන්නේ නැත්තේ. අනිත් සියල්ලම ලාභයට බලපානවා. ලාභයට බලපානවා කියන්නේ ආදායම් හෝ වියදම් වෙන්න ඕන. හරි. එහෙනම් ওই 9 වෙනි එක අඩු වෙලානේ තියෙන හිමිකම. ඒ කියන්නේ වියදම්. ගැනිලි වෙන්න බෑ. හරිද? මොකද ගැනිලි නම් ලාභයට බලපාන්නේ නැහැ. හරි. එහෙනම් අපි ওই 60000ට දාගමු මොකක් හරි වියදමක් ගෙවනවා කියලා. 60000ක මෙහෙයුම් වියදම් ගෙවීම. 10 වෙනි එක ගමු 10 වෙනි එක. ඔන්න. ওই 10 වෙනි එකේනේ අපිට කිව්වේ සුද්ධ ආදායමට බලපාන්නේ නැතෝ කියලා. එහෙනම් ඔතන ওই මුදල් පාලන කිනුව වැඩි වෙලා ලක්ෂයක්, හිමිකම වැඩි වෙලා ලක්ෂයක් කියන්නේ මොකක් වෙන්නේ නැද්ද? අමතර ප්‍රාග්ධනයක් වෙන්නේ නැති. මොකද හිමිකම වැඩි වෙන්නේ හේතු දෙකක් හින්දා. එක්ක අමතර ප්‍රාග්ධනය, එක්ක ආදායම. අපිට දැන් කියනවා 10 වෙනි එක ලාභයට බලපාන්නේ නැහැ කියලානේ. ඒතකොට ලාභයට ආදායම් බලපානවනේ. අමතර ප්‍රාග්ධනයනේ බලපාන්නේ නැත්තේ. එහෙනම් අපි මෙතන ඕක අමතර ප්‍රාග්ධනයක් වශයෙන් තමයි ගන්නෙ. එහෙනම් අපි එතන දාගමු අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනය නැවත ව්‍යාපාරයට යෙදවීම. හරි. ඔන්න ඔය ආකාරයට අපි ගනුදෙනු 10 විස්තර කරා. දැන් අපිට තියෙන්නේ ලාභය හොයන්න. එහෙනම් අපි මුලින්ම සමීකරණේ තියෙන ටික දාගෙන යන්. ඒකේතර කලින් වගේම හිමිකම් තීරුව බලාගෙන ගියා නම් ඇති. ඔක්කොම බලන්න ඕනේ. මුලින්ම තියෙනවා 60ක සීන් එකක් හිමිකම් තීරුවේ බලන්න. ඒ මොකක්ද? විකිණීමක් නේද? විකිණීමක් නේ. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් කෙලින්ම විකුණුම් කීයද? විකුණුම් ලක්ෂයයි නේ. 40000ක තොගේ ලක්ෂයකනේ විකුණලා තිබ්බේ. එහෙනම් මම මෙතන දාගන්නවා ලක්ෂයයි කියලා විකුණුම්. හරි. ඕන විකුණුම් පිරිවැය වශයෙන් ඔය 40000 අරගෙන හදාගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපි විකුණුම් පිරිවැය වෙනම කැල් කරමු. හරි. ඊට පස්සේ හතරක් තියෙනවා. ඔය හතර මොකද්ද තිබ්බේ? ලද වට්ටම් නේ. ලද වට්ටම්. එහෙනම් ලද වට්ටම් කියන්නේ අපේ ආදායමක් 4යි. ඊට පස්සේ 10ක් අඩු වෙලා තිබ්බ අපි ඒක කිව්වා හානි වීමක් කියලා. එහෙනම් හානි වීම 10යි. 5ක් අඩු වෙලා තිබ්බ ඕක දුන් වට්ටමක් නේ. ඔව්. ණයගැටියන්ගෙන් දුන් වට්ටමක්. දුන් වට්ටම් කියන්නේ අපේ වියදමක් 5යි. 60000 තිබ්බේ අපේ මෙහෙයුම් වියදම් කියලා අපි ඒක කිව්වා. මෙහෙයුම් වියදම් 60යි. ඔය 100ක් තිබ්බේ අමතර ප්‍රාග්ධන ඒක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු අපේ විකුණුම් පිරිවැය හොයන්න. ආරම්භක තොගයක් මෙතන තියෙනවද? ආරම්භක තොග ඒක නැහැ. ගැනුම් තිබ්බද කියලා බලන්න ගැනුම්. ගැනුම් බලන්න එකතු වෙලා තියෙන ඒවා 100යි 50යි. 150යි ගැනුම් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔය 40ක් මොකද්ද මේ තොගේ තුල අඩු වෙලා තියෙන්නේ? අර විකිණීමක් කරපු එක. අපි ඒක ගන්නෙ නෑ. ඊට පස්සේ ඔය 10ක් අඩු වෙලා තිබ්බේ තොග හානිය. ඒක අපි ගන්නවා. තොග හානි කියලා මෙතන අඩු කරන්න. තොග හානි 10යි. හරි. ඊට පස්සේ මෙතනින් අඩු කරන්න ඕන අවසාන තොගය. අවසාන තොගය කියන්නේ ඔන්න ඔය තීරුවේ අවසාන අගය කීය දෙන්න කියලා බලන්න. 150න් 50 ගියාට පස්සේ 100යි නේ 100යි. හරි. එහෙනම් අපිට විකුණුම් පිරිවැය කීයක් එනවද කෙලින්ම? 40යි නේ. විකුණුම් පිරිවැය 40යි. හරි. අර ඒක තමයි අර 40000ක තොගයක් ලක්ෂයකට වික්ක කියලා කිව්වේ. අර ඒකනේ මම කෙලින්ම 40000ම ගන්න කියලා. හරි. ඒතර විකුණුම් කීයද කෙලින්ම 100යි නේ. විකුණුම් 100යි. දල ලාභය කීයද? 60යි. දැන් ওই මතක ඇතුවේ තියෙන අතිරේක තොරතුරුත් ගන්න ඕන ගාන හදනකොට. පළවෙනි අතිරේක තොරතුර ඒක අපේ අර 10 වෙනි එක අදාළ වෙන්නේ නැහැ කියලා තිබ්බේ. හරි. දෙවෙනි එක ව්‍යාපාරයේ සිය ජංගම නොවනවත්කම් වාර්ෂිකව 6 බැගින් ඡය කරනවා. දැන් ඒතකොට මෙයාලා ගාව 200ක වත්කම් තියෙනවනේ. ඒතකොට මේ 200 මෙයාලා 106 ගානේ වාර්ෂිකව ඡය කරනවා. 106ක් කියන්නේ කීයක් වෙන්නේ නැද්ද? බලමු. 12යි නේ. 12යි. හරි. ඒතකොට ඔය එන්නේ කොච්චර කාලයකටද? මේ එන්නේ අවුරුද්දකට. හැබැයි අපිට මේක හදන්න තියෙන කොච්චර කාලයකට? මාසෙකට. මාසෙකට තමයි හදන්න තියෙන්නේ.
මාසයකට හදන්න තියෙනවා. හරි. එහෙනම් 12 12න් බෙදන්න ඕන. අපි 12 12න් බෙදන්න ඕන. මොකද මාස 12න් බෙදන්න ඕන. ඒ කියන්නේ එක මාසෙට නා කීයක් කියලාද? එකක් කියලා එනවා. එහෙනම් අපි ෂය කියලා දාගමු මෙතෙන්ට. ෂය වීම කියලා කීයක්ද? එකක්. හරි. ඊට පස්සේ බැංකු ණය ලබාගෙන ඇත්තේ වාර්ෂිකව 12ක් පොලියක් යටතේ. එහෙනම් බැංකු ණයක් දැන් බලනවා. බැංකු ණයක් තිබ්බනේ ලක්ෂ 5ක බැංකු ණයක් අපි ගත්තේ. අපි අරන් තියෙන ලක්ෂ 5ක බැංකු ණයක්. ඒතකොට ලක්ෂ 5 බැංකු ණයට 100ට 12ක පොලී බලන්න ඕන බලමු. 5 වාරයක් 12 කියලා කියන්නේ 60යි. එතකොට ඔය ඉන්නේ අවුරුද්දක පොලියනේ 60 බෙදන්න ඕන කීයෙන්ද අපි? 12න් බෙදන්න ඕන. එක මාසයකට කීයක් එනවද එතකොට? 5ක් කියලා එනවා. හරි. එහෙනම් මාසයකට අදාළ පොලිය 5යි. පොලිය කියන්නේත් වියදමක්. 5යි. හරි. එහෙනම් ඔන්න අපි ගැළපෙලි ඒ කියන්නේ අතිරේක තොරතුරුයක් දාගත්තා. දැන් බලමු සම්පූර්ණ ගාන. 4යි කියලා කියන්නේ 64යි. 70යි 80යි 81යි. මුළු ඔක්කොම වියදම් 81යි. ඒතකොට 64න් 81ක් ගියාට පස්සේ කීයද එන්නේ? 3යි. වෙන විදියෙන්නේ එන්නේ. 81න් 64ක් අපි යමු. 11න් ගියාට පස්සේ 7යි 17යි නේ. 17ක් ඍණ විදියට එන්නේ. කියන්නේ සුද්ධ අලාභයක්. ලාභයක් නෙමෙයි සුද්ධ අලාභයක් තමයි අපිට එන්නේ. එහෙනම් ඔය විදිහට අපි ඔන්න ගාන හැදුවා. ඔක ඔන්න අපිට චෙක් කරලා බලන්න පුළුවන්. චෙක් කරලා බලන්න පුළුවන්. චෙක් කරලා බලන්න බැරි කමක් නැහැ. අපේ ලාභ සමීකරණයට දැම්මනම් වැඩි කොට. කොහොම ලාභ සමීකරණයට දාන්නේ අපි? ලාභ සමීකරණයට අපේ අවසාන ශුද්ධවත්කම් වලින් අඩු කරන්න ඕන ආරම්භක ශුද්ධවත්කම්, එකතු කරන්න ඕන ගැනිලි, අඩු කරන්න ඕන අමතර ප්‍රාග්ධන. ඒකට උතුරින් සැලකිලිමත් වෙන්න උඩින් දාලා තියෙන ලක්ෂ 4ක මුදල් දාලා තමයි ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ. ඒකට ඒක තමයි අපි ආරම්භක ශුද්ධවත්කම වෙන්නේ. ඒකට අවසාන ශුද්ධවත්කම හොයා ගන්න ඕන. එහෙම කළා ඕන නම් මෙන්න මේ උත්තරේ කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ උත්තරේ තමයි ඉතින් එන්නේ. හරි. හරි. එහෙනම් ওই විදිහට අපි පේපරේ සාකච්ඡා කරලා ඉවර වෙනවා. ප්‍රශ්න තුනම සාකච්ඡා කරා. මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්න ඇති. කොහොමද වැඩේ කරගෙන ආවේ කියලා. මොනවා හරි අඩුපාඩුවක් තිබ්බනම් හරිද? ඒ කියන්නේ මොකක් හරි නොතේරුණ තැනක් හරි නැත්නම් තව ටිකක් තේරුම් ගන්න ඕන තැනක් හරි තිබ්බනම් එහෙම අනිවාර්යයෙන් උතන ටැග් ලයින් එක අපේ තියෙනවා. ඒකේ නම්බරය ඇති අපේ WhatsApp message එකක් දාන්න. ඉතින් දිගට මේ වගේ වැඩේ යනවා අපේ පේපර් ඩිස්කස් වීඩියෝස් සෙට් එකම යනවා. ඒතකොට ඉස්සරහට ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඔය තියෙන නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි. ඒතකොට ඔයාලගේ අදහස හොඳ හෝ නරක හරි අදහස දාන්න. ඒතකොට ඔයාලා අදහසක් දාලා තියෙනකොට තමයි තව කෙනෙක් මේක දිහා බලන්නේ. හරි. ඒතකොට ඔයාලා නරක අදහසක් දාලා තිබ්බොත් කෙනෙක් බලන්නේ නැහැ. හරි. ඒත් අවුලක් නැහැ. හොඳ අදහසක් දාලා තිබ්බොත් තව කෙනෙක්ට මේක බලන්න හිතේ. හරි. එතකොට ඒක අර තව කෙනෙක්ව පෙළඹවීම කරන්න. දැන් හොඳ අදහසක් තිබ්බොත් හොඳ අදහසක් දාන්න. නරකයි වගේ නම් නරක අදහසක් දාන්න. අපෝ තේරුන්නේ නැහැ. හරි. මොකක්ද ඒ කරේ? හරි. තේරුන්නේ. එතකොට තව කෙනෙක් බලන්නේ නැති වෙන නැත්නම් යාගේ කාලෙත් අපරාධ වෙනවනේ. හරි. ඒකින්ද හොඳ හෝ නරක ඔයාලගේ අදහස දාන්න. අපි දිගටම වැඩේ කරගෙන යනවා. දැන් අපි ඔන්න පළවෙනි වාරට අදාළව කතා කරමු දෙවෙනි පේපර් සෙට් එක පුල් පේපරේ. එතකොට මේ සතියේ අපි ආයේ අපේ ගෲප් වලට එහෙම දානවා තුන්වෙනි පේපරයත් තුන්වෙනි එක නෙමෙයි හතරවෙනි එක. අර YouTube එකට දාපු දැන් අපි මේ වෙනකොට පේපර්ස් 3ක් කරලා තියෙනවා. ඒකෙන් YouTube දැම්මේ 2යි. අනිත් එක අපි පන්තියම සාකච්ඡා කරපු පේපරයක්නේ. ඒතර අද දානවා අපේ හතරවෙනි පේපරේ. ඒතර ඒකට අදාළ සාකච්ඡා කිරීමේ වීඩියෝ එකත් මේ විදිහටම අපි ඉස්සරහට ගේනවා. හරි. එහෙනම් වැඩේ ගොඩ වැඩේ ඉවරයි. ආයෙ එහෙනම් ඊළඟ පේපරේදී අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් සුබ අනාගතයක්. ජය වේවා.